ධර්ම ශ්‍රවණය කිරීමට සූදානම් වෙන්නේ මුදිනාම පහන් සිතක් ඇති කරගෙන අද දවසේ ලෝතර බුදු පියාණන් වහන්සේ ඊතෙම ගුල සීකරන දවසක් ලෝතර බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා උතුම් සම්බුද්ධත්වයට පත් වෙලා වසර 2600ක් උතුම් සම්බුද්ධත්වයට පත් වෙලා වසර 2600ක් ගත වෙලා ඒ 2600 වෙනි වසර සම්පූර්ණ වෙන වෙසක් පුර දවස තමයි අද දවස. එනවාදිතාම උතුම් පොහොය දවසක්. එවැනි උතුම් පොහොය දිනක සුදුවතින් සැරසීලා තමන්ගේ මව් භූමිය මතක් වෙන ආකාරයට වගේ මේ ස්ථානයේට ඒක රාශි වෙලා අද මේ මොහොතේ මේ වෙලාවෙම අපේ රටේ පින්නත්නි බොහෝ පින්කම් සිද්ධ වෙනවා. අද වෙසක් පොහොය දවස. ඉතින් ලෝකේ කොහේ හිටියත් අපිට බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මය මහා සංඝරත්නය අමතක කරන්න බෑ. ඉතින් එවැනිම වූ අපේ තුල තියෙන ඒ යහපත් හැඟීම තවදුරටත් පෝෂණය කරගත්තාම කොයි විදිහේ සහනයක් අපිට ලබන්න පුළුවන්ද? කොයි විදිහේ ක්‍රමවේදයක් අපිට ලබන්න පුළුවන්ද කියන එක පිළිබඳ අපි විග්‍රහ කරගෙන අපේ ළඟ තියෙන කුසලයේ වැඩි කරගන්නත් නැති කුසලයේ ඇති කරගන්නත් අවශ්‍ය කරන මාර්ගයක් එලිපෙහෙලි කරගන්න උත්සාහ කරමු. එහෙමනම් හැමදෙනෙක්ම ධර්ම ශ්‍රවණ ප්‍රථමයෙන් නැවත වාරයක් තුන් වතාවක් নমස්කාරය කියමු. අපේ ජීවිත සකස් කරගන්නේ කොහොමද? අපේ හිත සකස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ ඇත්ත తත්ත්වය විස්තර කරගන්න. යම් ක්‍රමවේදයක්, යම් මාර්ගයක් හිතේ තියෙන දුක් කරදර නිවා ගන්න යම් කිසි මාර්ගයක් හෙලිපෙහෙලි කරගන්න තමයි මේ මොහොතේදී අපි කොයි කවුරුත් මේ සූදානම් වෙන්නේ. අද වගේ උතුම් පොහොය දිනයක මාතෘකා කරගත්ත ගාථා ධර්මයේ අදහස තමයි යම් කිසි సంతානයක යම් කිසි හිතක බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නත්‍රය సంతానගත වෙලා තියෙනවා නම් වැඩ ඉන්නවා නම් ඒවම් බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචම් විතත්තං වා ලෝමහංසෝ නහිසති. ඒතනත්තාට බය වීමක්, තැති ගැනීමක්, ලොමුදහ ගැනීමක් නම් ඇති වෙන්නේ නැත කියලා. බය වීමක්, තැති ගැනීමක්, ලොමුදහ ගැනීමක් ඇති වෙන්නේ නැහැ. කාගේ ළඟද? හිතේ ත්‍රිවිධ රත්නත්‍රය වැඩ ඉන්නවා නම්. මොකද්ද මේ වැඩ ඉන්නවා නම් කියන එකේ තේරුම? මොකද්ද මේ බය වීම,
තැති ගැනීම ලොමු දැහ ගැනීම කියන එකේ තේරුම කියලා අපි පොඩ්ඩක් හොඳට විමසලා බලමු. හොඳයි. පුංචි කාලේ මතකද සීයා ආච්චිලා අපිට කියලා දෙනවා පුතේ බය නම් නේද? කරුවලේ ඉන්නකොට බය වුණොත් මොනව කරන්න කියලාද? බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉතිපිසෝ ගාථාව කියලා නේද? අපි එදා ඉඳන් හිතාගෙන හිටියේ ඇත්තටම කාමරේක හරි කොහේ හරි කරුවලක එළිය යනකොට චුට්ටක් බය හිතෙන පොඩි කාලේ ඉතිපිසෝ භගවාරන්ගේ කියන්නේ. ඇත්තටම ඒකද මේ ගාථාවේ තේරුම? නේද? ඒකද මේ ගාථාවේ තේරුම? එහෙම පුංචි තේරුමක් තියෙන විදියක් නෑ. භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නහස්සති. බය වීම, තැති ගැනීම, ලොමු දැහ ගැනීම නැල්ලු. එහෙම නැති වෙන්න නම් ඉස්සෙල්ලා ඒවා තියෙන්න එපා නේද? එහෙනම් අපි ඉස්සෙල්ලා බලන්න ඕන අපි ළඟ ඒවා තියෙනවද කියලා. බලන්න. හාවේ ලේනේ එළියට එන්නේ පින්නත්නි කෑම ටිකක් කන්න. එළියට ඇවිල්ලා දැන් ලේනේ කෑම වහලක ඉන්න නේද? කෑමක් දැක්කම ඇවිල්ලා කන්නේ කොහොමද? ගැහි ගැහි නේද බයේ. ඒ කට්ටිය නම් හරි බය නේද ඉන්නේ. හැම වෙලේම බය නේද ඉන්නේ. අපි එහෙමද? අපි එහෙම නැහැ. අපිට බය නැහැ. ඇයි? අපිට කරදරකාරයෝ නැද්ද? හිතියට අපිට ඒ වගේ බයක් නැද්ද ඇත්තටම? නේද? හොඳයි විමසලා බලමු. නේද? ඔව්. තියනවද නැද්ද? දන්නේ නැහැ. බලමු. නේද? රෑ 12ට විතර දුරකථනය නාද වුණොත් යන්නේ කොහොමද? රෑ 12ට විතර දුරකථනය නාද වුණොත් යන්නේ කොහොමද? බයෙන්ද නැද්ද? නේද? ඉස්සර අපිට මතකයි අපේ අම්මලා ටෙලිග්‍රෑම් එකක් ගෙදරට ආවොත් වේවුල යන්නේ නේද? ඇයි? නරක ආරංචියක් වද්දෝ කියලා නේද? ඔව්. ගෙදර තාත්තා හෝ අම්මා සාමාන්‍යයෙන් ගෙදර එන්නේ 6ට නම් එන්න ටිකක් පරක් වුණොත් 8 9 වුණොත් දුරකථනයට ඇමතුමක් දෙනකොට ඒක විසන්දි වෙලා නම් මොකද? බයක් දැනෙනවා නේද? ඇයි? ඔව්. තව ටිකක් රැ වෙනකන් කිසිම පණිවිඩයක් නැත්තම් තවත් බයයි නේද? ගෙදර ඉන්න කට්ටිය එක එක්කෙනාට කතා කරගන්නවත් නෑ වෙලාවට. නේද? හැබැයි කාගෙත් හිතවල নানা ප්‍රකාර මනෝ රූප ඇඳෙනවා. මොන වගේවද? කියන්න බැරි ඒවා. නිකන් ඔය කිව්වට කියන්නේ කරදරයක් කියලා. නේද? කොහොම කරදරයක්ද කියලා දැන්වත් කියන්න කැමති නෑ. කොහොම කරදරයක් ගැනද හිතේ රූප ඇඳෙන්නේ? පොඩ්ඩක් සීනි තිබුණා නේද? ප්‍රෙෂර් තිබුණා කොහේ හරි වැටිලාද දන්නේ නැහැ කියලා අම්මට හිතෙනවා. අම්මට හිතුනහම පාරක් අයින් වැටිලාද දන්නේ නැහැ කියලා දරුවන්ට කියනවද? නෑ නේද? වාහනයකට හැප්පිලාද දන්නේ නැහැ කියලා ලොකු දුවට හිතෙනවා. ඒක කියනවද? නෑ කියන්නේ නෑ. නේද? හිතවල තියාගෙන හැබැයි වැඩි කතා කරන්නේ නැතුව ඉන්නවා. තමන්ගේ පවුලේ කවුරු හරි කෙනෙක්ව සල්ලි කර්මයකට වාජනය කරන්න සිහි නැති කරලා සල්ලියාගාරයට ගත්තනම් ඒ වෙලාවට කොහොමද? ඒ වෙලාවට කොහොමද? ඒත් එහෙම තමයි නේද? ඇවිල්ලා වචනයක් කතා කරනකම් ඉවසිල්ල නෑ නේද? ඔව් එහෙම තමයි. එතකොට බලනකොට නම් ටිකක් බයයි වගේ නේද? පාරේ තොටේ සරප්පු දාන් යන්නේ ඇයි රබර් කෑලි දෙකක් උඩම ජීවත් වෙන්නේ හැමදේම නේද? ඉස්සර නම් බය කාටද? රාස්සයින්ට පරාස්සයින්ට බයයි මගේ තොට යද්දී අල්ලගනින් කියලා. දැන් රාක්ෂය පරාක්ෂය ඉන්නේ කොහෙද? මහ පොළවේ නේද? ඇයි? මේ කකුලෙන් පුංචි විස බීජයක් ගියොත් නේද? මරණය සිද්ධ වෙනවා නේද? එහෙනම් හැම වෙලෙම මේ රෝග පීඩ වලට බයෙන් ඉන්නවද නැද්ද? නේද? ස්පිරිතාලයකට ගියා වුණත් යන්නේ බොහෝම ආරක්ෂා සහිත බොහෝ වෙන රෝගයක් තියෙනවා කිව්වොත් ඔක්කොමලා කටවල් වලට දා ගන්නව අර මොනවද? වහනේවා නේද? ඇයි එහෙම ඉන්නේ? ඔව් බය නේද?
එහෙම බලාගෙන ගියාම බය නැති වෙලාවක් දරුවෝ පාසල් යවලා අම්මලා ඉන්නේ කොහොමද? බයෙන්ද නැද්ද? කෙටියෙන් කතා කරොත් අපිත් හැම මොහොතකම ඉන්න වෙලා තියෙන්නේ බයෙන්මද නැද්ද? බයෙන්මයි. මොකද ඔන්න බලන්න. යම් කිසි කෙනෙක් තවත් කෙනෙකුට ආදරය කරනවා කියලා හිතන්න. මේ ආදරය පටන් ගත්ත දවසේ ඉඳලා ඉන්නේ කොහොමද? ඔය කියන්නේ නේද? හැම වෙලෙම ඉන්නේ බයෙන්. ඇයි? මම කැමති දේවල් මට නැති වෙයිද කියලා බයෙන්. නේද? එහෙමද නැද්ද? ඊළඟට දත් මදිනකොට නැත්තම් මූණ හොදනකොට කණ්ණාඩියෙන් මූණ බලනකොට නේද? ටික ටික පේනවා දැන් ඉතින් මගේ කොණ්ඩේ ටිකක් යනවා වගේ සුදු වෙනවා වගේ අමරැලි වැටෙනවා වගේ ඉක්මනට මොන හරි කරනවද නැද්ද? නේද? එහෙනම් එහෙම වෙයි කියලා බයෙන්ද නැද්ද ඉන්නේ? නේද? එහෙනම් හැම මොහොතකම අපේ හිතේ මේ ශරීරය ජරාවටපත් වෙයි අතක් කකුලක් කැඩෙයි කියලා බයෙන් ඉන්නවා. නේද? පාරක යනකොට කොච්චර පරිස්සමෙන් යන්න වෙලාද? ඇයි? හැප්පුණොත් යන්තම් ඉවරයි. දෙන්නේ එකට හැප්පුණත් ඉවරයි. නේද? එතකොටත් තුවාලයක් වෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ වගේ ගහක ගලක හැප්පුණත් ඉවරයි. මේ ශරීරයේ ස්වභාවයක් තියෙනවා පොඩ්ඩක් නැත්තම් කැඩිලා බිඳිලා යන ස්වરૂපයක්. නේද? එහෙම එකක් වෙයි කියලා කවුරුත් බයෙන්ද නැද්ද ඉන්නේ? බොහෝ බයෙන් ඉන්නේ. නේද? ඒ වගේම අසනීපයක් හැදෙයි කියලා හැම වෙලෙම බයෙන් ඉන්නේ. ඊළඟට තමන්ගේ මරණය සිද්ධ වෙයි කියලා නේද? කොච්චර බයෙන්ද ඉන්නේ? නේද? දැකලා තියෙනවද මරණාසන්න වෙනකොට කොච්චර බය වෙනවද මිනිස්සු කියලා? නේද? කෑ ගහනවා, දුවනවා මතකයිද? දැන් ඊයේ පෙරේද ලංකාවට සුනාමියක් එනවා කිව්වා. නේද? එනවා කිව්ව ටිකට මොන කලබලයක් සිද්ධ වුණාද කියලා මේ අතෝ දකින්න ඇති නේද? මරණ බය කියන එක කොච්චරද කියලා. ඒක සාධාරණයි. නේද? සාමාන්‍ය මනුස්සයලා. ඉතින් ලේනා ළඟ තියෙන්නේ, හාව ළඟ තියෙන්නේ, අපි ළඟ තියෙන්නේ ඒ බයම තමයි. නේද? ඒතර බලන්නකෝ. මේ හිතෙන් හැම වෙලෙම බයෙන් ජීවත් වෙන්න වෙනවා. නේද? ඊළඟට කෙනෙක් මගෙන් අහිමි වුණොත් නැත්තම් මොනවා හරි දෙයක් සිද්ධ වුණොත් මගේ හිතේ ශෝක උපදී කියලා හැම වෙලෙම ශෝකයක් ඇති වෙයි කියන බයෙන් ඉන්නවද නැද්ද? ඉන්නවා. නේද? විලාප තියන්න වෙයි කියන බයෙන් ඉන්නවා. නේද? හොඳයි. ඒ විතරක්ද ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙයි කියලා බයෙන් ඉන්නවා හැම වෙලෙම. ඒ විතරක්ද? මම දැන් වැඩ කරන්න යන්න හිතන ඔන්න දැන් ආව නේද? බොස් හොඳ නැහැ. නරක කෙනෙක් එක්කලා තමයි වැඩ කරන්න වෙන්නේ කියලා නරකයත් එක්ක එක් වෙන්න වෙයි කියලා බයෙන් ඉන්නවා. ඊළඟට තමයි ලොකුම බය තියෙන්නේ. ඒ තමයි කැමති දේ නැති වෙයි. නේද? හැමෝම බයෙන් ඉන්නේ. ගෙදර තියෙන මල් වාස් එකක් හරි නැති වෙයි කියලා බයෙන් ඉන්නේ. නේද? හැම කැමති පුංචි දෙයක්ම නැති වෙයි කියලා හැම වෙලේම බයෙන්. ඉතින් දොරවල් වහලා ගේට්ටුවට ඉප්පෝ දාලා නේද? එනකොට බලන්න ගෙදරින් ඉන්නේ කොහොමද කියලා කොච්චර බයෙන්ද කියලා. අපි දන්නේ නැති වුණාට හැම වෙලේම බයෙන්ද නැද්ද? මේ ලෝකේ තියෙන දේවල් නැති වෙයි කියලා පුදුමාකාර බයකින් ඉන්නේ. ඒකෙන්ද පුදුම රැකවරණයක් දෙන්නේ. දඬු මුගුරු අතට අරගෙන නේද? ආරක්ෂා කරන්න වෙලා. හැම දෙයක්ම ආරක්ෂා කරන්න වෙලා. හැමෝම පින්වත්නි තමන්ගේ ළඟ තියෙන හැම දෙයක්ම ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන ඒවා නැති වෙයි කියලා බයෙන්. දැන් එහෙනම් බලපුවාම නිබඳවම අපි ළඟත් අර ලේනෙක් හාවෙක් වගේ හැම වෙලෙම තියෙන බයක් තියෙනවද නැද්ද? හැම වෙලෙම තියෙන බයක් තියෙනවා. ඇත්තටම පුංචි ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවද? අපිනේ කවුරුවත් නෙවෙන්නේ නේද? අපි මෙහෙ ඉඳලා ගත්තොත් එහෙනම් අපි පිට මිනිස්සු නෙවෙයි නේද? එකම පවුලක කට්ටියකට කතා කරන්න බැරි දෙයක් නැහැ නේද? ඒ වගේ මෙන්න මේ ප්‍රශ්නෙට අපි ඇත්ත කතා කරොත් මම අහනවා මෙහෙම සැනසීමෙන් දෙන්නේ. සැනසීමෙන් දෙන්නේ කියලා හිතුවොත්. ඉතින් ඉපදිච්ච දවසේ ඉඳන් අපි සතුටු වෙන්න බොහෝ දේවල් කරාද නැද්ද? බොහෝ දේවල් කරා නේද? নানা ආකාර දේවල්.
මෙච්චර ඇවිද්දේ, මෙච්චර කතා කරේ, මෙච්චර මහන්සිුනේ ඔක්කොම කරේ. ඉගෙන ගත්තේ, රසා හොයාගත්තේ, නේද? විවාහ වුණේ, දරුවෝ සකස් කරේ, දරුවන්ගේ අනාගතය සකස් කරන්නේ. මේ හැම දෙයක්ම කරන්නේ සතුටෙන් ඉන්න. සතුට තියෙනවද? තියෙනවා. తాවකාලික සතුටක් නම් තියෙනවා. හැබැයි මේ සතුටත් එක්කම අපේ හිතේ වැඩිපුර එන්නේ නේද? මම කිව්වොත් තුවාල තියෙනවා ඇතුලේ කියලා මොකද කියන්නේ? නේද? ඕක තේරෙන්නේ කාව හරි තනි කරන්න ඕන. හුදකලා කරන්න ඕනේ. හුදකලා කරලා හොරෙන් බලාගෙන ඉන්න වෙලාව. මොකද වෙන්නේ? හැමෝම මොකද කරන්නේ? කියලා දිග හුස්ම අල්ලා අතාරිනවා. නේද? ඒ මොකද? හුදකලා වුණාම තමයි ඇතුලේ සැනසීමෙන්ද දුකෙන්ද කියලා හොඳට තේරෙන්නේ. ඒක Tamanට සත්‍යවාදීව හිතලා බැලුවොත් තේරෙනවා මට මොකක්ද අතෘප්ති කර බවක් තාමත් ජීවිතේ තියෙනවද නැද්ද? මෙච්චර කාලයක් ගිහිල්ලා මාව තාම තෘප්තිමත් වෙලා නැහැ නේද? ළඟ තියෙන දේවල් මට තාම මට ඕන විදිහට සලකන පාටක් නැහැ. ඔක්කොම තාම සම්පූර්ණ වෙලා නැහැ. හොඳයි. එහෙම දවසක් එයිද? ස්ථීර සතුටක් අපේ හිතට ලැබෙන දවසක් එයිද? එන්නේ. එතකොට එන මේ ජීවිතේ තේරුම මෙච්චර මහන්සි වෙලා මෙච්චර කැපකිරීම කරලා නේද? මෙච්චර මහන්සි වෙලා මෙච්චර කැපකිරීම කරලා මේතර බලන්න පොඩි ළමයින්ගෙන් අහපුවා කියන මේ අපිට වෙලාවක් නැහැ. නේද? 17 18 ළමයින්ගෙන් අහන්නවත් කියන අපිට වෙලාවක් නැහැ. නැත්තම් අපිත් ආසයි ටිකක් භාවනා කරන්න එන්න. 25 30 ගෙන් අහපුවාමත් කියන වෙලාවක් නැහැ නේද? 40 50 තමයි 60 70 ගෙන් අහපුවාමත් කියන. තව වැඩ දෙක තුනක් තියෙනවා මං ඊට පස්සේ නේද? ස්ථීරව මේ පැත්තට එනවාමයි කියලා. කියන්නේ වෙලාව මදි කියලා. මොනවද මේ වැඩ? නේද? කවදද ඔය වැඩ ඉවර වෙන්නේ? කවදද අපිට විවේකයක් ලැබෙන්නේ? විවේකයක් ලැබෙන දවසක සේයාවක්වත් තියනවද? එහෙම තියනවද? එහෙනම් මේ ලෑස්ති කරගත්ත ගමන කෙලවර වෙන්නේ කොහෙන්ද? කවදද කොහෙන්ද? අයිය කියන්නේ මරණය. මරණයෙන් ඔය ගමන කෙලවර වෙනවා නම් මම මේ ජීවිතේ දරාගන්නේ නැහැ. නේද? තේරුම නැහැ නේද? මටත් තිබුණා එහෙමනම් හොඳට කාලා ඇඳලා නාලා ඉන්න. නේද? ඇයි මරණයෙන් කෙලවර වෙනවා? මරණයෙන් කෙලවර වෙනවද? නැහැ. මොකද වෙන්නේ? ආයසරයක් උපදිනවා. නේද? ආයසරයක් උපදිනවා. හොඳයි ලේනෙක් වෙලා ඉපදුණොත්, හාවෙක් වෙලා ඉපදුණොත් මීරත් වැඩිය බයෙන් ඉන්න වෙනවා. නේද? එහෙම වෙන්නේ නෑ මට කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ඉන්නවද? එහෙනම් අසරණ වෙලා ඉපදුනා අපි ඇත්ත. අපේ අම්මා තාත්තා අසරණ අය. නේද? ඒකින්ද අපි බැලුවා ඒ අසරණකම අයින් කරගන්න. නේද? ගෙයක් දොරක් තිබුණ නැත්නම් ගෙවල් දොරවල් හැදුවා. යාන වාහන තිබෙ නැත්නම් යාන වාහන ගත්තා. නේද? ධනය බලය තිබුණ නැත්නම් ඒවත් ලෑස්ති කරගත්තා. හැබැයි ඒව කරගන්න අනන්ත දුක් විඳලා තාමත් දුක් විඳිනවා. නේද? එහෙම කරලා එච්චර කැප කරපු ජීවිතේ එච්චර කැප කරලා අන්ත අසරණ තත්යකට මරණයෙන් එහාපත් වුණොත් මේ අසරණකම් නැති කරගන්න දඟලලා කියලා අන්ත අසරණ තත්යකටපත් වුණොත් කාට කියන්නද ආයේ? බේර ගන්න කවුරුත් ඉන්නවද? නේද? කමක් නැහැ. තිරිසන් සතෙක් හරි වෙලා ඉපදුනොත් අපායේ ගියොත් නේද? තිරිසන් සතෙක් වෙලා ඉපදුනාට කමක් නැහැ කියන්න බෑ. ඒ කට්ටිය අනන්ත දුක් විඳිනවා. කවුරු හරි දුන්නොත් විතරයි කන්න තියෙන්නේ. ඒ වගේ බොහෝ දුක් විඳින තැන් මේ තුන් ලෝකයේ තියෙනවා. එහෙමනම් අපි සාමාන්‍යයෙන් හෙට දවස ගැන සැලසුම් හදනවා. අනිද්දා දවස ගැන සැලසුම් හදනවා. නේද? ලබන සතිය ගැන සැලසුම් හදනවා. ලබන මාසය ගැන සැලසුම්. ලබන අවුරුදු ගාණක් යහට සැලසුම් හදනවා. හැබැයි මැරෙනකොට ඔක්කොම ඉවරයි කියලා දැන් චුට්ටකින් කිව්වා. එහෙනම් මරණයෙන් එහාට සැලසුම් හදන්නේ නෑ වගේ නේද? නේද?
මරණයෙන් එහාට සැලසුම් හදන්නේ නැහැ වගේ නේද? එහෙනම් වරද්දගෙනද නැද්ද? වරද්දගෙන නේද? ඉන්නකම් කාලය ඉඳලා හිටියා කියලා මරණයෙන් මත්ත සුවපත් වෙයි කියලා කොහොමත්ම කියන්න පුළුවන්කම නැහැ. කොහොමත්ම කියන්න පුළුවන්කම නැහැ. නේද? එහෙනම් එක එක විදිය වෙලා ඉපදලා තියෙන පින්වත්නි අපි එක එක්කෙනාට විදිහේ ලෙඩ රෝග එක විදිහේ ප්‍රශ්න ආයුෂ සැප බල වර්ණ ප්‍රඥා කියන හැම එකක්ම වෙනස් වෙලා ඉපදින්න ලොකුම හේතුව තමයි පෙර කරපු කර්මය. කර්මය විතරක් නෙවෙයි කර්මය ප්‍රබල හේතුවක් වුණා. පෙර කරපු පාප කර්මය නේද? පෙර කරපු පාප කර්මය. එදා කරපු පාප කර්මයන් හින්දා අද සමහර වෙලාවට කොච්චර දත් මිටි කෑවත් දිනු වෙන්න බෑ. සමහර අයට නේද? කොච්චර දැඟලුවත් යහපත උදා කරගන්න බෑ. සමහර ප්‍රශ්න තියෙනවා ඇති වෙලා ජීවිතේ ඒ ප්‍රශ්න විසඳන්න එක පැත්තකින් උත්තර හොයනකොට තව පැත්තකින් ප්‍රශ්න 5-6ක් එනවා. කොයි පැත්තට හැරුණත් සමහර ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්කම නෑමයි. නේද? ඒවා මහා උගතෝකෝටික ප්‍රශ්න බවට පත් වෙලා කිසිම විදිහකින් හිතට සැනසීමක් නෑ. නේද? එහෙම තත්ත්වයකට පත් වුණා නම් පත් උනේ. නේද? හොඳ වෙන්නේ නැති අසනීප හැදුණා නම් හැදුනේ. ඔය වගේ নানা ආකාර ගැටලු ආවේ සංසාරේ කරපු වැරදි වැඩ හින්දා. නේද? සංසාරේ කරපු වැරදි වැඩ හින්දා. එදා කරපු පව් අද පරිසම් දෙනවා නම් අද පව් කෙරෙනවා නම් හෙට පරිසම් දෙන්නේ නැද්ද? දෙනවමද නැද්ද? නේද? දැන් ආයසරයක් කර දෙවනි පෞද්ගලික ප්‍රශ්නය අහනවා. නේද? පන්සිල් රකින්නවද? නිස්සද්ද වෙන්න කියලා කියනවට වැඩිය ওই ප්‍රශ්නේ අහන්නේ හොඳයි. නේද? කිවිසුම් සත්‍යයක්වත් ඇහෙන්නේ. පන්සිල් කැඩෙන වාරයක් ගානේ අපිට පව් සිද්ධ වෙනවා කියලා දන්නවද? නේද? අපි අතින් පංචශීලයේ කැඩෙන වාරයක් ගානේ පව් සිද්ධ වෙනවා. එහෙනම් මොහොතකට හිතන්න මේ වෙනකොට අපේ ජීවිතයේ වැඩිපුර කරගෙන තියෙන මම අහනවා දාන සීල භාවනා ආදී පුණ්‍ය ක්‍රියා තියෙනවා නේද? පින් අනුමෝදනා කිරීම ත්‍යාග දීම වගේ පුණ්‍ය ක්‍රියා තියෙනවා. ප්‍රාණඝාත අදත්තා දාන ආදී පව් තියෙනවා නේද? මම මෙහෙම අහනවා මේ වෙනකොට වැඩියෙන් කරගෙන තියෙන පින්ද මේ වෙනකොට වැඩියෙන් කරගෙන තියෙන මధుරයක් මරප එකක් පවක් කේලමක් කිව්වනම් පරස වචනයක් කිව්වනම් පවක් හිස් වචනයක් කිව්වනම් පවක් වැරදි දෘෂ්ටියේ යෙදিলা අනිත් අය ඔය දේවාල ගාන එහෙම යන්න සමාදම් කෙරෙව්වනම් පවක් නේද? මේ ඔක්කොම පව්. එහෙම බලනකොට මේ ජීවිතේ දැන් මේ උදා වෙච්ච දවසේ ඉඳලා වැඩියෙන් කරගෙන තියෙන බුද්ධ පූජා ආදී මේ දේවල් දානමාන ආදී නේද? ඒ වගේ පින්ද වැඩියෙන් කරගෙන තියෙන පවුද? නේද? වැඩියෙන් කරගෙන තියෙන්නේ පව්. එහෙනම් සංසාර ජීවිතේ මොන වගේ වෙයිද? මොහොතකට ඇත්ත හිතන්න නේද? අපි මේ අපිව පල්ලෙහාට දා ගන්නව නෙවෙයි කවුරුත් හිතන්න එපා හාමුදුරුවෝ මාව පල්ලෙහාට ඇදලා දැම්මා. උඩින් ඉඳගෙන නේද? අපිව නිකන් තුට්ටු දෙකට ඇදලා දැම්මා කියලා. මට වුණත් ඔය ටික තමයි. මේ අහන හැම ප්‍රශ්නයක්ම පින්වත්නි මගෙන් ඔව් පැවිදි වෙලා පව් කරන්න අමාරුද ලේසිද? ඔයාලට වැඩිය ඉක්මනට පව් සිද්ධ වෙනවා මේ පැවිදි ජීවිතේ. ඇයි? මේ සිවුර අරන් දුන්නේ කවුද? දවල් දාන දුන්නේ කවුද? නේද? ආවාස සකස් කරලා දෙන්නේ කවුද? ගිලම්පස ගෙනත් දෙන්නේ කවුද? නිකන් නෙවෙයි පින්වත්නි ඔළුවට තියාගෙන සාදු කීකේ ගෙනත් දෙන්නේ. නේද? තමන්ගේ දරුවන්ට කන්න දෙන්නේ නැතුව තමයි හාමුදුරන්ට දාන ටික දෙන්නේ. එහෙනම් පව් කරගන්න ලේසි කාටද? නේද? මේ පැත්තට පව් කරගන්න ලේසි නම් මේ ඇත්තන්ගෙන් අහනවා වගේම මමත් මගෙන් ওই ප්‍රශ්න හැමදාම අහගන්න ඕනේ. නේද? වැඩියෙන් කරගෙන තියෙන්නේ පව්ද පින්ද කියලා අහන්න ඕනේ. එතකොට අපේ හිත උත්තර දෙන්නේ පව් කියලා නම් නේද? අපේ හිත උත්තර දෙන්නේ මගේ අතින් පාපයන් සිද්ධ වෙලා වැඩි කියලා නම් අනාගත භවය ගැන භයං වා චම්පි තත්තං වා ලෝමහංසෝ නැහිසති නෙවේ නේද?
බය හිතෙන අපාය ගැන දැන් කියන්න වෙලාව නෙවෙයි. නේද? එහෙනම් යන්තම් පොඩ්ඩක් වැරදුනොත් ඔය සමහර പ്രേත විෂයන් තියෙනවා පින්නත් නේ. මහා පුදුම දුක් විඳින තැන්. ඉදිකටු මලක් විතර උගුරක් වංගෙඩියක් විතර බඩ. මේ උගුරෙන් පල්ලෙහාට කිසිම දෙයක් යන්නේ නැහැ. සුදහගින්න මතකද ඉස්කෝලේ යන දවස්වල බත් පිඟාන නැති වුණොත් ඉස්කෝලේ යන්න ලැබෙද්දි කොච්චර අමාරුද නේද? හැමදාම බඩගින්න ඉන්න වුණොත් සමහර പ്രേතයෝ ඉන්නවා කියලා പ്രേත වස්තු විමාන වස්තු කියලා කියන්නේ නුවණැසින් දකින්න පුළුවන් අය මේ ලෝකයේ ඉන්න ජීවීන් දිහා තවත් අපිට නොපෙනෙන ජීවීන් දිහා බලපු බැල්මක්. හරි? ඒවා දැක්කා. නුවණැසින් දකින්න පුළුවන්. ඒ දෘෂ්ටි වර්ධනය කරපු අයට දෙවියන්ව പ്രേතයින් එහෙම පේනවා. අන්න ඒ වගේ අය ඒවා දැකලා කියපු විස්තර තමයි പ്രേත වස්තු විමාන වස්තු වල තියෙන්නේ. එහෙනම් එක තැනක සඳහන් වෙනවා පින්වත්නි මේ මිනිස්සේ කටෙන් කෙලපිඩක් එළියට දාපුවාම අර මාළු එකතු වෙන්නේ නේද? මාළු ඉන්න තැන දාපුවාම ඒ වගේ මේ ඒක ඛණ්ඩ බොහෝ പ്രേතයෝ එකතු වෙලා පොර කනවා කියලා. ඊට පස්සේ ඒකෙන් චුට්ටක්වත් ලැබුණ නැත්තම් පපුවට ගහ ගන්නවා කියලා අයියෝ මට චුට්ටක්වත් ලැබුණේ නැහැ කියලා. දැන් හිතයි මේ අය අනේ එහෙමනම් ඉතින් අපි කෙල ගහලා දාපුවාම ඒව හැම විතර වෙන්නේ නේද? පින්නත් මේ ලෝකයේ අපිට පේන මානයක් තියෙනවා. අපිට පේන්නේ ටිකයි. ඒතර අපිට තියෙන්නේ ඝන ආපෝ තේජෝ වායෝ පඨවි කියන ඒවායින් හැදිච්ච ශරීරයක්. දෙවියන්ට පෙරේතයින්ට භූතයින්ට මලයක්ුන්ට තියෙන්නේ සියුම් ශරීර. ඒ කට්ටිය ජීවත් වෙන්නේ මොනවයින්ද? සියුම් ආපෝ තේජෝ වායෝ පඨවි කියන ඒවා. ඒවා සාමාන්‍ය කැමරාවලට අහුවෙන්නේ නැහැ. නමුත් මේ වර්තමානයේ මේ අත දන්නවා ඇති සමහර පෙරේතයින්ගේ භූතයින්ගේ රූප සමහර දෙවියන්ගේ රූප සමහර වෙලාවට ඩිජිටල් කැමරාවලට අහු වෙලා තියෙන අවස්ථා තියෙනවා. ඇයි බලන්න අර සාමාන්‍ය කැමරාවකට මෙහෙන් වැදිලා එහෙන් එන ආලෝක කිරණයක් ආවොත් තමයි නේද? ප්‍රබල ආලෝක කිරණයක් ආවොත් තමයි සේයාපටයක රැඳෙන්නේ. එහෙනම් තාක්ෂණයේ දියුණු වෙනකොට මේ සත්තුන්ගේ ඡායාරූප මෙහෙන් හම්බෙලා තියෙනවා දැන්. නේද? එහෙනම් තවත් ඕනෑ තරම් ජීවි කොටස් ඉන්නවා. එහෙනම් ඒ කට්ටිය ජීවත් වෙන්නේ අර කෙලපිඩක් ගහපුවම ඒකෙන් එන ආග්‍රහණයට. ඒකින්ද තමයි අර පෙරේත කොටුවක් හදලා තියන්නේ අපි. නේද? තියන්නේ ඒ කට්ටියට පාවිච්චිට ගන්න. නේද? එතකොට ඒක ගන්න පුළුවන් අය නම් ඇවිල්ලා ඒකේ සුවඳ විතරක් නෙවෙයි ඒකේ තියෙන සියුම් කොටස් වලින් ජීවත් වෙනවා. ඉතින් ඒක ගන්න පුළුවන් අය. ඉතින් මේ වගේ සත්තු බොහෝ දුක් විඳිනවා. සමහර අයට වතුර තිබහා තියෙනවා පින්නත් වතුර දකින්නකොට ඒවා ලේ වෙනවා. හරි? ඒක රහතන් වහන්සේලා පිරිසක් ලංකාවේ අතීත ප්‍රවෘත්තියක තියෙනවා. එක වේදනාවෙන් කෑ ගහන පිපාසයෙන් කෑ ගහන ගඟක් ළඟ ඉන්න පෙරේතෙක්ව අල්ලගෙන බිම දිගා කරගත්තා. ඒ කියන්නේ එයාත් එක්ක කතා කරන්න පුළුවන් වුණා ඒක රහතන් වහන්සේ නමකට. ඒකලා මොකද කරන්නේ? කතා කරලා දැන් ඉතින් මට පිපාසයි. ඔය තියෙන වතුර බොන්න. අනේ මට සද්ද ඇහෙනවා. පේන්නේ නැහැ. ඒ කරපු පාපේ තරම. ඊට පස්සේ මොකද කරන්නේ? බිම දිගා කරගත්තා. දිගා කරගෙන උදෑසන වරුවම පාත්‍රාවලින් වතුර ගෙනල්ලා කට ඇරගෙන ඉන්න කියලා අර පෙරේතයාගේ කටට වැක්කිරුවා. වක්කල ඉවරලා දැන් ගෙඩිය ගැහුවා. ගෙඩිය ගහනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේලාට දානට වඩින්න ආරණ්‍ය වල තියෙන සද්දයක්. එහෙමනම් ගෙඩිය ගහපුවම කට්ටියම දැන් යන්න ඕනේ දානෙට. ඇහුවා දැන් පිපාසය සංසිඳුණාද? මගේ උගුරෙන් පල්ලෙහාට එක වතුර බින්දුවක්වත් ගියේ නෑ කියලා සඳහන් කරා. මේ වගේ අනන්ත දුක් විඳින අය අනන්ත දුක් විඳින ජීවින් මේ ලෝකේ ඉන්නවා. අපාය ගැන කිසි දෙයක් කියන්නේ නැහැ මේ වෙලාවට. ඒක ඊට වැඩිය දසදහස් ගුණයක දුක් තියෙන තැනක්. එක දෙයක් විතරක් කියන්න. යුරෝපයේ එක අවස්ථාවක හම්බෙලක් තියෙනවා කැමරාවකට මේ පොළොවේ යට යන පිස්සකට යම්කිසි ශබ්ද වර්ගයක් පටිගත වෙලා තියෙනවා. අන්න අන්තර්ජාලයේ තියෙනවා. අරගෙන බලන්න අපා ඒවා දැනට විද්වතුන් ප්‍රකාශ කරනවා මේ පොළොව ඇතුලේ නිකන් තියෙන මේ පස් වලින් ඇතුලේ තියෙන මොන හරි ක්‍රියාකාරීත්වයකින් මෙවැනි ශබ්ද එන්න බෑ කියලා. ඒක භාෂාවක් නෑ. විශාල අඳුනා ශබ්ද. තප්පර 30යි ඒක තියෙන්නේ. ඊට පස්සේ කැමරාව උණු වෙලා තියෙනවා.
ඒ විස්තර කැමති කෙනෙක් හොයලා බලන්න. මේකේ තියෙනවා මහා මම ඇහුවා එකවර ඇහෙන අඳෝනා ගොඩක් එතන තියෙනවා. එහෙමනම් අපාය කියන එක පැහැදිලිවම ඒ කියන්නේ අපි ඒක අහනකොට හිතනවා කපන කොටන පුච්චන කොට කට්ටියක්ව කපන කොට කෙවර කොටන කොට පුච්චන කොට දවන කොට වද දෙනකොට කෑ ගහන ශබ්ද වලට සමාන්තර ශබ්දමයි ඒ ඇහෙන්නේ. එකම දෙයක් තියෙනවා භාෂාවක් නැහැ. අයියෝ අම්මෝ කියන ශබ්ද නැහැ. භාෂාවක් නැහැ. භාෂාවක් තියෙන්න පුළුවන්ද? බෑ. නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අනුව අපේ හිත සකස් කරගත්තේ නැත්නම් ඔය වගේ විස්තර දැනගන්නකොට පින්නත් නේ මොකද වෙන්නේ? මම වීසා එක හදාගෙනද කියලා බයක් ඇති වෙනවද නැද්ද? ඇයි? වැඩිපුර කරගෙන තියෙන්නේ පාපයන් වගේ නේද? ඊළඟට අපේ ජීවිත රැඳෙන කාරණා දෙකයි. අපේ ජීවිත සුඛිත මුදිත වෙන හෝ දුක්ඛිත වෙන කාරණා දෙකක් තියෙනවා. කවුරුත් හිතුවද මේ ඇත්තෝ මම මෙහෙම ඉන්නවා කියලා? පොඩි කාලේ. කවුද තීරණය කරේ ඔය නහය හැඩේ? තමන්ගේ නහය හැඩේ තීරණය කරගත්තේ තමන්ද? මූණේ හැඩේ? උස? මහත? නෑ නේද? ජීවිතේ තීරණය කරේ කවුද? මේ විදිහට ක්‍රියාත්මක වෙනවා මම මේ දේශයේ තමයි මගේ ජීවිතේ වැඩිපුර ගත කරන්න කියලා කවුරු හරි කලින් තීරණය කරාද? ගහකින් කොළයක් වැටෙනකොට කොයි පැත්තට විසිරලා යනවද? මේ පැත්තට විසිරෙනවා මේව කොහෙ වැටේද? දන්නේ නැහැ. ඒ වගේ මේ ජීවිතේ කොහෙට හරි පා වෙලා ගියාද නැද්ද? දැන් අද ජීවත් වෙනවා. හෙට ඉඳන් කොයි පැත්තට පා වෙලා යයිද කියලා කියන්න පුළුවන්. නේද? එහෙනම් මොනව වෙයිද කියලා බයක් නැද්ද? ජීවිතය ගැන කල්පනා කරනකොට මොනවා වෙයිද කියලා මහා බයක් තියෙනවා. නේද? එහෙනම් දැන් මොකද කියන්නේ? බය නැද්ද? නේද? හොඳට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය ගැන කල්පනා කරලා බලුවොත් කාරණා දෙක පසක් වෙනවා. එකක් තමයි අපේ ඊළඟ භවය තීරණය වෙන්න හේතු වෙන්නේ කරපු පව්. නේද? ඊළඟට අපි අහලා තියෙනවා නේද? චුතිසිතේදී යම් විදියකින් වැරදි සිතුවිල්ලක් ආවොත් අරගෙන නේද? නරක තැන් වලට යනවා කියලා. ඔය වැරදි සිතුවිලි කියන්නේ මොනවද? ලෝභ, දේශ, මෝහ මූලික වෙච්ච අකුසල සිතුවිලි. නේද? ඔන්න මරණාසන්න මොහොතේදී ගරුක කර්මයක් කවුරු හරි කරගෙන තිබුණොත් ඒ තැනට ගරුක කර්මය අනිවාර්යෙන් පරිසම් දෙනවා. පුණ්‍ය භාගයේ පැත්තෙන් ගරුක කර්මයක් කියන්නේ ධ්‍යාන බලයක්. තියෙනවද කාට හරි? තියෙනවා. එහෙනම් ඒක කරගෙනද තාම ඒක කරගෙන තියා විනාඩි 5ක භාවනාවක්වත් තාම කරේ ඇත්ත කියමු. නේ තාම කරේ තව ඒකට කල් තියෙනවා නේද? තව ඒකට කල් තියෙනවා නේද? හරි. එහෙනම් ගර්භ කර්මයෙන් අපිට ඊළඟ භවයේ සකස් වෙනවා කියලා කියන්නේ එහෙනම් එතනින් අපි අසමත් නේද? ඊළඟට හේතු වෙන්නේ ආසන්න කර්මය. මේ මට කැමති විදිහට එහෙම කියනව නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපිට එලි කරලා දෙලා තියෙන ධර්මය නේද? ඊළඟට හේතු වෙන්නේ ආසන්න කර්මය. ආසන්න කර්මය කියලා කියන්නේ මරණාසන්න කාලයට පෙර ආතුව. හරි? මරණ චිත්ත විති උපදින්න ඉස්සෙල්ලා ඒ තැනත්තාට ඇහැට කනට නාසයට දිවට ශරීරයට අරමුණු වෙන දේවල් හේතු වෙලා ඊළඟ හිත පහළ වෙනවා. නේද? ඒ කියන්නේ චුතිසිත පහළ වෙන්න අර ළඟ තියෙන දේවල් හේතු වෙනවා. තේරෙනවද? හැබැයි මේ ගැන අපිට දැන් විශ්වාසයක් තියන්න පුළුවන්. අපිට කවුරු මොනවා කරයිද ළඟට ඇවිල්ලා අපේ මරණ මොහොතේ දැම්මම සේවකයෝ දෙන්නේ 3 දෙනෙක් දාලා වටේ තියලා තියන්න ඕනේ මේ මම මැරෙන්න ආවොත් නේද? කවුරු හරි ඇවිල්ලා ඇඬුවොත් මොකද වෙන්නේ? නේද? ඔන්න බලන්න අම්මා කෙනෙක් අපි හිතමු තමන්ගේ පුතාට හරි ආදරේ. පුතාගෙන් ඉතින් අර චූටි කාලේ වගේ ලෙන්ගතුකම් ලැබෙන්නේ නැහැ. නේද? ඇවිල්ලා ඇඟේ හැප්පෙන්නේ නැහැ, ඇඟේ හෙල්ලෙන්නේ නැහැ, ආදරෙන් කතා කරන්නේ නැහැ. ඉතින් අම්මා දුකෙන් ඉන්නවා දැන් ඈ. මෙහෙම ඉඳලා දැන් කොහොම හරි ඉතින් හිත හදාගෙන භාවනා කරලා ඉන්නවා දැන්. සතියක් විතර වැටෙනවා පින්වත්නි මරණාසන්නව ඇඳේ.
දැන් පුතාට මතක් වෙන්නේ එතකොට තමයි මේක කරන්න එපා කියලාත් එක මම මේ කියන්නේ. නේද? අනේ අපේ අම්මා උත්පල වෙලා වැටිලා ඉන්නවලු ආරංචියක් හම්බ වෙනවා. දැන් ඉතින් සතියක්වත් ඉඳීද දන්නේ නැහැ කියලා. ළමයාගේ තරක් දන්නේ නෙවෙයි ළමයා යනවා ගෙදර. නේද? ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? අම්මගේ ඔළුව අත ගන්නවා, මුණ ඉඹිනවා, නේ අම්මේ කියලා කවනවා, නාවනවා. අර අසරණ අම්මට මොකද දැන් වෙන්නේ? අනේ මං හිතාන්නේ මගේ පුතා මට ආදරේ නැතුව ඇති කියලා පුදුම ආදරයක් තියෙන්නේ කියලා පරණ සෙනෙහස ඒ විදිහටම උපදිනවද නැද්ද? කරේ ගිහිල්ලා මොකද්ද හොඳක්ද? ඉන්නකම් එව්ව මොකක්වත් කරේ නෑ, කන්න බොන්න දුන්නෙත් නෑ, බැලුවෙත් නෑ, දුරකථන නැමුතකම්වත් දුන්නේ නෑ. මෙන්න අන්තිම වෙලාවේ ගිහිල්ලා අර අම්මගේ හිතේ නේද හැංගිලා තිබුණ ආදරය වැඩි කරලා එයාට නිදහසේ මැරෙන්න බැරි වෙන්න ලෝභ හිතක් ඒ අම්මගේ හිතේ උපදිනවමද නැද්ද එහෙමද? නේද? අන්න හොඳට හිතලා බලන්න. යම් කිසි කෙනෙක්ගේ ළඟින් ඉන්න කෙනෙක් අපෙන් ගොඩාක් ඈත් වෙලා ඉඳලා ආය ළඟින් ඇසුරු කරන පරණ හැඟීම් පරණ ලෙන්ගතුකම් ආය ඉක්මනට නැగిලා එනවද නැද්ද? එහෙනම් ඔන්න ඔය වගේ විකාර රූපී තත්වයන් අපේ හිතවල මරණාසන්න වෙලාවේ පහළ වෙන්න පුළුවන් නේද? ඊළඟට ඔන්න දැන් අපි කොහොම හරි කරලා කියනවා මේ මම මෙහෙම මැරෙන්න යන වෙලාවේ කවුරුත් එන්න එපා, අඬන්න එපා, කෑ ගහන්න එපා කියලා දැන් ඉතින් මේක දැනගෙන කියලා තියෙනවා. හරිද? කියලා තියෙනකොට ඇවිල්ලා ළඟට ඇවිල්ලා කෑ ගහන්න ගත්තොත් අපිට කතා කරගන්න බැරුව ඉන්න වෙලාවේ. නේද? මරණ මොහොත ගැන දන්නවද මොකද වෙන්නේ කියලා? නේද? හොඳට කල්පනා කරන්න මැරෙනකොට මොකද වෙන්නේ කියලා. මේ S2 පින්වත්නි අර කලන්තේ දාලා හැදෙනකොට වගේ කලන්තේ හැදෙනකොට S කලුවන් ගහගෙන ගිහිල්ලා තියෙනව නේද? මතකද? බලන්න අන්න ඒ වගේ S2 පේන්නේ නැතුව යනවා. S ඇරියට S පේන්නේ නැහැ. හරි? ඊළඟට කන් දෙක අස්සට හිර වෙනවා තදින් හිර වෙන අගුල් වැටෙනවා වගේ දැනෙනවා. මේ ලෝකේ තියෙන කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ. එහෙනම් ඝන අන්ධකාරයක් ඒ වගේම මහා පාළුවක් දැනෙනවා කියලා. ඇයි මොකුත් සද්දයක් ඇහෙන්නේ නැහැ. ඊළඟට මේ අතපය උස්ස ගන්න උවමනාව තියෙනවා. සිමෙන්ති කොටු දෙකක් විතර බරයි. උස්සන්න හදනවා ඉස්සෙන්නේ නැහැ. බර දැනෙනවා. සමහර අයට මේ අත්දැකීම සමහර විට ඇති. නේද? ඊළඟට ඔය හීලෙන් එහෙම බය වුණාම කතා කරන්න උවමනාව තියෙනවා. සද්දේ පිට වෙන්නේ නැහැ. කතා කරන්න උවමනාව තියෙනවා. සද්දේ අන්න ඒ වගේ මරණාසන්න කාලයේදී ඒක සතියක් වුණත් වෙන්න පුළුවන්. හරි? මරණාසන්න කාලයේදී මරණ හිත පහළ වෙන්න ඉස්සෙල්ලා මේ ශරීරයට වෙන දේ ඔය එකක් හරි වෙනවා අනිවාර්යයෙන්. කතා කරගන්න හදනවා දිව ගිලිලා කියලා කියන්නේ මේ මලමිනියක් අරන් බලපුවම දිව ගිලිලාද? දිව තියෙනවා. ඇයි දිව ගිලිලා කියලා කියන්නේ? ශබ්ද පිට වෙන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතුව යනවා. එහෙනම් කතා කරගන්න බෑ. ළඟ තියෙන අයට ගොඩාක් දේවල් කියන්න හිත තියෙනවා. කියෙන්නේ නැහැ. දැන් මුළු ලෝකෙම සමුගන්නවා කියලා Tamanට අදහස් ඇති වෙනවා. නේද? ආදරය කරන අය ඔක්කොම දාලා යන්න වෙන්නේ කියලා අදහස් ඇති වෙනවා. එතකොට කතා කරගන්න උවමනාවක් තියෙනවා කියන්න බෑ. දැන් ලංකාවේ ඉඳන් මෙහෙ එනකොට කොච්චර දේවල් හිතවත් අයට කියනවද? කියලා අන්තිම මොහොතේ අන්තිමටම කියනවා. එහෙනම් ඉතින් යන්න පරිස්සමෙන් ඉන්න කියලා අර ඔක්කොම එකතු කරලා එක වචනයකුත් කියනවා. නේද? සදහටම යනවා කියලා දැනුණොත් හිත රැකෙයිද? බය වෙනවද නැද්ද අනිවාර්යයෙන්? එහෙනම් ලෝභ දේශ මොහ ඇති වෙනවමයි. ඒ විතරක් නෙවෙයි. දැන් අපි නොමිලේ හුස්ම ගන්නවා. නේද? ගානක්වත් නැහැ. ඇයි? ඕනතරම් තියනවා නිකම්ම එනවා නිකම්ම යනවා. නේද? ඔය ඉතින් ගානක්වත් නැහැ. හැබැයි ඒ වෙලාව වෙනකොට පින්නත් මේ ශරීරය දුර්වල වෙනකොට ඇතුළට ගත්ත හුස්ම එළියට දාගන්න අමාරුයි. අරගෙන හුස්ම එළියට දාගන්න බැරුව දඟලනවා. එළියට දාපු හුස්ම ඇතුළට ගන්න බැරුව එළියට දැම්මට පස්සේ ඇතුළට ගන්න බෑ. වෙලාවකට ඔය පොඩ්ඩක් හිර කරගෙන බලන්න. කොච්චර අමාරුද කියලා වැඩි. නේද? ඒ වෙලාවට මොකද කරන්නේ? නහයෙන් මේක කරගන්න බැරුව කට අරිනවා. කට ඇරලා කටෙන් අදිනවා කොහොමද? ගාලා අදිනවා. මේ සද්ද ඇහෙනකොට ගමේ අය මොකක් කියලාද කියන්නේ? අන්න අර තැනත්තා පණ අදිනවා කියනවා. පණ නෙවෙයි හුස්ම අදින්නේ. නේද? මහා අපහසුතාවයකට පත් වෙන වෙලාවක මේ හිතේ ලෝභ දේශ මොහ හටගන්න නැති වෙයි කියලා කියන්න පුළුවන්. එහෙනම් ඊළඟ භවය මම මේ ටික සඳහන් කරන්නේ වෙන හේතුවකට නෙවෙයි.
උතුම් බුදු පියාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් මෙන්න මේ වගේ දේශනාවක් දේශනා කරා. මේ මහ පොළොවේ තියෙන පස් ප්‍රමාණය තරම්නම් ඉන්න මිනිස්සු ප්‍රමාණය සම කරලා නියපිටට පස් ටිකක් අරගෙන සඳහන් කරනවා පින්නත් නේ මෙන්න මේ පස් ප්‍රමාණය තරම් ප්‍රමාණයක් තමයි නැවත වාරයක් මනුස්ස භවයක් ලබා ගන්න කියලා. තේරෙනවද? දෙවියෝ පය ගහන්න බය බිමේ යක්කු පිරුම් ගහනවා කියලා ගමේ කතාවක් තියෙනවා. ඒ වගේ මෙච්චර භයානකමක් තියෙන මේ ජීවිතේ අපි මොකද කරන්නේ? මම කියන්නේ නේද? මෙයාව සනසනවා, රූප පෙන්වනවා, ශබ්ද අසවනවා, ගන්ධ රස ස්පර්ශ ඒවා පාන් කියනෝ නෙවෙයි. ඒ මත්තෙම නැහිනවද නැද්ද? නේද? එකම දේ ඇහැට පෙන්න සතුට වෙනවා. නේද? එකම දේ කනට අස්වස්ස සතුට වෙනවා. නේද? එකම දේ අද දෙන දේ ආයෙත් දෙන්න ඕන. නේද? එකම ගඳ එකම රසය දිදී සතුට වෙනවා. ඉවරක් නෑ. එකම ස්පර්ශය මේ ශරීරයට එකම ස්පර්ශය නැවත ලබා දෙමින් සතුට වෙනවා. මහමෝදේ වතුර පින්නත් කවදාක්වත් හැම පැත්තෙම එන ගංගාවලින් කොච්චර වතුරාවක් ඒකේ මට්ටම ඒතනමයි පිරෙන්නේම නැහැ. නේද? තණ්හා බරිත හිතේ තියෙන තණ්හා පින්නත් නේ කොයිතරම් රූප ගංගාවක් දැන් ඔය ඇහෙන් ලබා දුන්නද ඔය හිතට? පිරුණද? පිරෙන පාරක්වත් නෑ. කොයිතරම් ශබ්ද ගංගාවක්, ගන්ධ ගංගාවක්, රස ගංගාවක්, ස්පර්ශ ගංගාවක් ලබා දුන්නා. ඇති වුණාද? පිරුණද? පිරෙන පාට ඇති වෙන පාටක් නෑ. නේද? එහෙනම් මේකට විසඳුමක් හොයන්න ඕනේ. දැන් බලන්න මේ ජීවිතේ වැඩිපුර ඇති වෙලා තියෙන්නේ මම අහනවා ඊළඟ ප්‍රශ්නෙට යන්න ඉස්සෙල්ලා වැඩිපුර ඇති වෙලා තියෙන්නේ ලෝභ දේශ මෝහ හිද්ද අලෝභ අද්වේෂ අමෝහ හිද්ද වැඩිපුර කියන්නේ ගොඩක්ම වැඩිපුර නේද ගොඩක්ම වැඩිපුර ඇති වෙලා තියෙන්නේ එතකොට මම අහනවා ඔන්න බලන්න දැන් ආසන්න කර්මය අපි ඉස්සරකව ගර්භ කර්මයක් දැන් අපිට නැහැ නේද අර ඔක්කොම සිද්ධි ටික වෙනකොට ආසන්න කර්මයකින් පිටක් වෙයි කියලා හිතන්න පුළුවන්ද මරණ මොහොතේ ආසන්න කර්මයකින් පිටක් වෙයි කියලා හිතන්න පුළුවන්ද? ඒක අහම්බෙකින් වුණොත් තමයි. එහෙනම් ඒක ගැන විශ්වාස දෙන්න වැඩ නෑ. ඊළඟට තියෙන්නේ ආචින්න කර්මය. ඊළඟට තියෙන්නේ ආචින්න කර්මය කියලා කියන්නේ පින්වත් මේ මරණ මොහොතේදී යම් කෙනෙක් පුරුදු කරගත්තා නම් වැඩියෙන් එක්ක කුසලයක් වේවා අකුසලයක් වේවා යම් කිසි කෙනෙක් පුරුදු කරගත්තා නම් ආන්ගේ පුරුද්ද නැగిලා එනවා ඊළඟ උප්පත්තියට හේතු වෙනවා. හරි සමහර වෙලාවට සඳහන් වෙනවා ආසන්න කර්මය අභිභවන්නේ පුරුද්ද නැగిලෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මඩ යට තියෙන නෙළුම් පොහට්ටුව හරියට නේද මඩ ඉක්මවා නැగిලා එනවා වගේ මේ පුරුදු කරගත්ත දේවල් නැగిලා එනවා අය කියලා. දැන් මේ අතෝම කිව්වා වැඩියෙන් අපි අතින් පව සිද්ධ වෙලා තියෙනවා කියලා. ඊළඟට කියනවා වැඩියෙන් හිතලා තියෙන්නේ ලෝභ දේශ මොහ කියලා. එහෙනම් ආසන්න කර්මයක් විදිහට නෙවෙයි ආචින්න කර්මයක් විදිහට පුරුදු කරගත්ත දේ නැగిලා එනවා නම් මරණ මොහොතේදී අලෝභ දේශ අමෝහද නැగిලා එන්න වෙන්නේ ලෝභ දේශ මොහොත. එහෙනම් එතනිනුත් පරාදයි. ගර්භ කර්මේනුත් පරාදයි. ආසන්න කර්මයක් විශ්වාස තියන්න බෑ. ආචින්න කර්මේනුත් පරාදයි. කටත්තා කියලා කියන්නේ මේ කරපු කියපු දේවල් අනුව මොකක් හරි එකක් අර එකක්වත් ආවේ නැත්තම් අහම්බයකින් එන දෙයක් ඒ ගැන විශ්වාස තියන්න බෑ. එහෙනම් ඊළඟ භවය ගැන මොකද කියන්නේ? අවිනිශ්චිතයි කියවට කමන්නේ හොඳ පැත්තටද බර නරක පැත්තටද බර? නරක පැත්තට බරයි. නේද? ඊළඟට ඔන්න අපි අහලා තියෙනවා කාටවත් ගැටලුවක් තියෙනවා මේ ධ්‍යාන වැඩුවොත් මේ ධ්‍යානය ගර්භ කර්මයක් විදිහට එනවා කියලා. නේද? ඒක එහෙම වෙන්න හේතුවක් තියෙනවා. අපිට හිත එක අරමුණක තියාගෙන ඉන්න බැරි නානා ප්‍රකාර දේවල් ඇහැ කන නාසය දිව ශරීරයෙන් අපි අරමුණු කරන හින්දා නේද මරණාසන්න මොහොතේදී මේ දකින්න දේවල් අඳුර ගන්න බැරුව යනවා තේරෙනවද දකින්න දේවල් අඳුර ගන්න බැරුව යන හින්දා මොකද වෙන්නේ හිතට බාහිරින් අරමුණු එන්නේ මොකද ජවන් හිත හතක් නැහැ ඒ චිත්ත විචුල්දී ඒව වැඩක් නැහැ අපිට නේද ඔය ලොකු දේවල් ඕනේ අපි මෙහෙම කතා කරමුකෝ නේද නමුත් මම චුට්ටක් හරි ඒ කිව්වේ මම මේ මට හිතෙන දේවල් දේශනා කරන්නේ නැහැ කියන එක පෙන්නන්න.
අභිධර්මයට අනුවම අපි අපේ ජීවිතවල මේ තියෙන தත්ත්වය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව. එහෙනම් මරණ චිත්ත වීති එක කවදාකවත් යමක් හඳුනා ගන්න බෑ මෙහෙම. එහෙනම් චිත්ත නේද කලින් ඇති කරගත්ත සිතුවිලිම මනෝ රූප විදියටයි එන්නේ. එතකොට බාහිර අරමුණු ඔක්කොම නැති වෙනකොට මනෝ අරමුණුත් නැති වෙනකොට එයා ධානයක් පුරුදු කරලා තියෙනවා නම් ඒ ධානය නිකම් මේ මොහොතේ වැඩෙනවා අදාළ තැන උප්පත්තිය ලැබෙන බ්‍රහ්ම ලෝක. හරිද? ඔය ආසන්න කර්මයේදී මම කිව්වා පුරුදු කරපේ වෙනවා කියලා. නේද? ඇයි දන්නේ බුදුරජාණන් වහන්සේ සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී කියලා සිල්පදයක් පන්සිල් වලටම දැම්මේ. මේ හරි පුදුම කතාවක් තියෙන බෞද්ධ අතර. නේද? මේ කතාව තමයි දීලා කාටවත් වැරද්දක් කරන්නේ නැත්නම් ඉතින් කමන්නේ නැහැ. නේද? බීලා කාටවත් වැරද්දක් කරන්නේ නැත්නම් කමන්නේ නැහැ කියලා කියනවා. මම එහෙමයි මම සද්ද නැහැ මම නිස්සද්දයි බොණ්ඩ නිස්සද්දයි ඈ නේද? එහෙම ඉඳලා මම බුදිය ගන්නවා ඉතින් මම කාටවත් කරදරයක් කරන්නේ නැහැ. ඉතින් බලාගෙන යනකොට මොකද හිතෙන්නේ? වැඩෙත් ඇත්ත වගේ කියලා නේද? වැඩෙත් ඇත්ත වගේ කියලා බාහිරින් බලන කෙනෙකුට පේනවා. ඉතින් තුන් ලෝකයේ අවබෝධ කරගත්ත බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳ දේශනා කළේ තියෙන්නේ මොකක්ද කියලා අපි හොයලා බලන්න ඕනේ. නේද? එතකොටයි අපිට බය උපදින්නේ හරියට. බලන්න මේ දීපුවහම මොකද වෙන්නේ කියලා චුට්ටක්. ඊට ඉස්සෙල්ලා මම මෙන්න මෙහෙම කතාවක් කියනවා නේ ඉස්සෙල්ලා මෙහෙම කිව්වා. බීපු යාළුවෝ දෙන්නෙක් ඉන්නවා හොන්දට. මේ දෙන්න වෙනදට වැඩිය බොහොම ආදරෙයිද නැද්ද? නේද? අපේ තියෙන යාළුකම නේද? වෙනදට වැඩිය කතා කරනවා පුදුම රෙන්ගතුකම වෙලාවකට මොකද කරන්නේ? වැළඳ ගන්නවා. නේද? ඒ තරමටම. හැබැයි චුට්ටක් වෙලා ගියාම මොකද වෙන්නේ? දෙන්න ගහ ගන්නවා. නේද? ගහ ගන්නවා, බැන ගන්නවා, කරකවෙක. ඒකල අපි බලන් ඉන්නවා දැන් ඉතින් මරණයකින් තමයි ගැලවෙර වෙන්නේ කියලා. බලන් ඉන්න මිනිස්සු කලබල වෙනවා. හැබැයි ආයෙ චුට්ටකින් දෙන්න මොකද කරන්නේ? කරරක් දාගෙන මෙන්න ආය යනවා. නේද? ඔන්න බලන්න හොඳට මිදුලක නට ඉන්න බලු පැටව දෙන්නෙක් ඉන්නවා. හරි සමගී ශ්‍රී ලංකාව කර ඉන්නවා. නේද? මාස්කට් කෑල්ලක් දාන්න චුට්ටක්. මොකද වෙන්නේ? මරාගන්න නේද? ඊළඟට ඒක අයින් කරලා පස්සේ එහෙනම් තිරිසන් සත්තුන්ටත් මනසක් තියෙනවා. ඒකද එයාලට ආදරේ පවල් දැනෙනවා. නේද? නමුත් මොන්ඩිසෝරියවන්ටවත් දැනෙන්නේ. ඇයි ඒ මනස දියුණු නැහැ. ඒ මානසිකාරය පවත්වන්න බෑ. හොඳ නරක තේරෙන්නේ නැහැ. ඒකින්ද මෙතෙන්ට ගෙනවොත් නටනවා. නේද? හොඳට ඉන්න බල්ලා කිව්වට ඉන්නේ නැහැ. නේද? කොහොමද කියන්න ඕනේ? එළියට එළියට යන්න කිව්වට යන්නේ නේද? අරයන් කොහොමද? හොඳට ටිකක් වැඩි වෙලා වගේ ගෙදර ආවොත් කවුරු හරි හොඳින් කියන කම්ම හැබැයි කවුරු හරි ටිකක් සැර එක්කෙනෙක් ඇවිල්ලා මෙහෙම කළොත් මොකද වෙන්නේ? එහෙනම් බලාගෙන ගියම කාගේ තත්ත්වයටද මෙයා වැටෙන්නේ? නේද? හොඳයි කිව්වට කාගේ තත්ත්වයටද වැටෙන්නේ? ඔව්. මම මේක කියන්නේ අනුන් පදයක් විදිහටද? නෑ. නේද? හැබැයි යන්නේ තමයි. නේද? ඇයි අන්නන්නේ? කාගේ යහපතටද? ඔව්. නිබඳව කෙනෙක් බීම පාවිච්චි කරනවා නම් එයාට ඇති වෙන්නේ පහළ වෙන චිත්ත පරම්පරාවේ තියෙන්නේ තිරිසන් සිත් වලට සමාන හිත්. නේද? තිරිසන් සිත් වලට සමාන හිත් පහළ වෙන එක පුරුදු කරා නම් ආචින්න කර්මයක් විදිහට නැగిලා එන්නේ ඩෝප් හිතක්මයි. හරිද? ඒක ආය කිසි කෙනෙකුට නෑ කියන්න බෑ. නේද? ඒ මත්වෙච්ච හිතේ තියෙන තිරිසන් ස්වභාවයමයි. එහෙනම් එන්න ඒ චුති හිතින්ද ඇති වෙන ප්‍රතිසන්දි හිත අනිවාර්යයෙන්ම තිරිසන් භවයක්මයි. ඒකින්ද බුදු පියාණන් වහන්සේ අපි කෙරෙහි මහා අනුකම්පාවකින් දේශනා කරා සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී කියලා. තේරෙනවද? එහෙනම් මේක නවත්තන්න ඕන අනුන්ගේ යහපත සඳහාද තමන්ගේ යහපත සඳහාද? නේද?
බඩවැල් දිරන හින්දා නෙවෙයි. ඒක කමක් නෑ තව. ඊට එහාට ගිය මහා දුක විඳින්න සිද්ධ වෙන හින්දා. නේද? එහෙනම් මේ තරම්ම භයානකමක් මේ ජීවිතේ තියෙනවා. තේරෙනවද? නේ? හොඳයි. එහෙනම් දැන් මම මෙහෙම අහනවා. දැන් එමු ඊළඟ ප්‍රශ්නෙට. නේද? දැන් ඉතින් ගොඩක් දේවල් දැනගත්තානේ. කාට හරි එක්කෙනෙකුට හරි කියන්න පුළුවන්ද? හොඳයි හාමුදුරනේ මම අද බොහෝ දේවල් දැනගත්තා. දැන් තමයි මට ඇත්ත තේරුනේ. මම අද ඉඳන්නම් එක පන්සිල් පදයක් කඩන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? ये ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන අස්සජි මහ රහතන් වහන්සේ දේශනා කරපු අපූර්ව නේද? හැම දෙයකටම හේතුවක් තියෙනවා. හැම දෙයකටම හේතුවක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ ඒ හේතුව දේශනා කරලා තියෙනවා. හේතුව විතරක් නෙවෙයි, ඒ හේතුවේ නැති කිරීම දේශනා කරලා තියෙනවා. මේසා විශාල ව්‍යසනයක් ඉදිරියේ තියාගෙන නේද අපිට ඇයි මේ පන්සිල් රකින්න බැරි කියලා අපිම කල්පනා කරොත් ඒකටත් හේතුවක් තියෙන්න ඕනද නැද්ද? අන්න ඒ හේතුව හොයලා ඒ හේතුව නැති කරන කම්ම පාපයෙන් ගැලවෙන්න පුළුවන්කම නෑමයි නේද? එහෙනම් හේතුව හොයමු. හේතුව මොකද්ද කියලා හොයමු. නේද? හොයලා ඒක නැති කරන්න බලන්න. එහෙම නැත්තම් කවදාකවත් මේකෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. හොඳයි. දැන් බලමු අපිට මොකද්ද වෙන්නේ කියලා. සාමාන්‍ය මිනිස්සයාට ඉන්න කෙනාට පුංචි දරුවෙක් අම්මෙක් වඩාගෙන හොඳට නලෝගෙන ඉන්නවා දැන්. ඒ ඉන්න වෙලාවේ අපි මොකද කරන්නේ? හිමින් සැරේ අරගෙන ඉඳලා චොක්ලට් කෑල්ලක් පෙන්නනවා. පෙන්නලා දෙන්නේ නැතුව ගන්නවා. දැන් මේ ළමයාට මොකද වෙන්නේ? මේ ළමයාගේ අර තිබ්බ සාන්ත ගතිය නැතුව යනවා. නැති වෙනවා කෑ ගහන්න පටන් ගන්නවා. නේද? මොකද? මට චොක්ලට් ඕනේ කියලා කෑ ගහනවා. දුන්නේ නැත්තම් අම්මව හූරනවා. නේද? අම්මට ගහනවා. නේද? මේ ළමයා දන්නවද මට මොකද උනේ කියලා? නෑ දන්නේ නෑ. මම කිව්වොත් ළමයාගේ අභ්‍යන්තරයේ ගින්නක් හටගත්තා කියලා. එයාට දරන්න බෑ ඒ ශරීරයේ ගින්න. නේද? මොකද්ද මේ ගින්න? චොක්ලට් රස ඕනේ කියලා එයාගේ හිත ඉල්ලනවා. කොහොමද ඉල්ලන්නේ? මෙතන ඉඳන් මේ මුව දොරකොඩ ඉඳන් මේ උගුර දක්වා චොක්ලට් කෑලි 5ක් යවන්න කියලා එයා කෑ ගහන්නේ. ඇයි? එයාගේ හිත ඉල්ලනවා මෙතන ඉඳන් මෙතෙන්ට චොක්ලට් යවන්න කියලා. නේද? අන්න බලන්න. ඒකට කියනවා රස තෘෂ්ණාව කියලා. නේද? එච්චරයි ඒක තියෙන්නේ. නේද? ඒක දරන්න බෑ ඒ පුංචි ශරීරෙට. ඒක නැතුව ඉන්න බෑ ඒ ඇතුලේ තියෙන ගින්නපත් වුණා. ඒකින්ද මොකද කරන්නේ යා? කෑ ගහනවා. ඉක්මනට දෙන්න කියලා. එහෙමද නැද්ද සාමාන්‍ය? නේද? ඊට පස්සේ දැක්කොත් එහෙම තියෙනවා ගන්න පුළුවන් කියලා දැක්කොත් කොහොමද ගන්නෙ? නේද? ඉක්මනට ඇයි? කවුරුවත් කැමතිද පින්වත්නි තනක් ගිනි ගන්නවා නම් කොහේ හරි. අපි හිතමු අපේ ශරීරයේ කොතන හරි ගිනි ගන්නවා කියලා. කවුරුත් මොකද කරන්නේ? ඉක්මනට ඒ ගින්න නිවන්න හදනව නේද? සාමාන්‍ය මනුස්සයාට පින්නත්නි මේ හිතේ නැගින ගින්න තේරුම් ගන්න බෑ. ඒකින්ද එයාට දන්න ක්‍රමයක් තියෙනවා නම් ඒ ගින්න නිවා ගන්න එයා ඒ විදිහට තමයි නිවන්නේ. නේද? පුංචි ළමයා දන්නේ කොහොමද ඒ ගින්න නිවන්නේ කොහොමද කියලා? පොඩි උනාට හොඳට දන්නවා මෙතන ඉඳන් මෙතෙන්ට චොක්ලට් කෑලි 5ක් යවුවොත් අර ගින්න తాවකාලිකව නිවනවා කියලා. ඉතින් එයා දන්නේ ඒක ඉඳලා කෑ ගන්නවා ඉක්මනට කියලා. ඇයි? ගින්න දරන්න බැරි හින්දා. කවුරුත් කැමති නැහැ ගිනි ගොඩකින්. නේද? අන්න ඒ වගේ සංසිද්ධියක් පොඩි කාලේ ඉඳන් මේ වෙනකන් ඔතන නැද්ද? තරහ කියන්නේ ගින්න. නේද? බලන්න මේ ගින්න නැගුණාම මොකද වෙන්නේ කියලා අපිට තරහ ගියා කියන්නේ එකපාරටම කාත් එක්ක හරි ළඟම ඉන්න කෙනෙක් එක්ක හොඳටම තරහ ගියා. දැන් ඉඳගෙන ඉන්න පුළුවන්ද? දැන් මට මෙතන හදිස්සිය තරහ ගියොත් ඉවසන්න බැරුව මේ තාත්තත් එක්ක කියලා හිතමු. නේද? මට මෙතන ඉන්න බෑ. මොකද කරන්නේ මම? නැගිටින්න ඕනේ. මගේ අත මෙහෙම වෙනවා. දා පුට්ටු වෙනවා. නේද? ඇයි ඒ? ඇතුළේ ගිනි අරන්. නේද? මේ ගින්නෙන් එන්න වැඩි වෙනවා. මම මේ ගින්න නැති කරගන්න
බුදුරජාණන් වහන්සේගේ ධර්මය දන්නේ නැත්නම් මොකද කරන්නේ? මේ කට්ටිය කියනවා හැබැයි ඔක මම දැන් කිව්වේ නැසුණාට. කියනවා නෙවෙයි කියවෙනවා. හොඳට තරහ ගියාම මොකද කරන්නේ? ඒ ගින්න නැති කරගන්න මොකද කරන්නේ? තරහ ගිය කෙනාට බානින්න ඕනේ නේද? එහෙනම් පරස වචන කියන්න ඕනේ එක්ක. නේද? එහෙනම් අන්න පාපය සිද්ධ වෙනවා. එක්ක ගහන්න ඕනේ නේද? එක්ක මරන්න ඕනේ. එක්ක ගේලන් කියලා පිටවන්න ඕනේ. මොනවා හරි එකක් කරන්න ඕනේ. ඒ වගේ වැඩක් කරොත් මොකද වෙන්නේ? එතකම්ම නිවීමක් නැහැ. මෙයාලා කියනවා මේක හොඳට. මම අහලා තියෙනවා. අපිත් කියලා තියෙනවා. නේද? එහෙම කියන්නේ. කියලා නැද්ද? මට මේ වචන ටික කියනකම් සැනසෙල්ලක්. මට මේ වචන ටික කියනකම් සැනසෙල්ල නැහැ. මං හම්බෙනකම් තමයි ඉන්නේ. මට ඉවසිල්ලක් නැහැ. නිවීමක් නැහැ කියනවා නේද? ඔය ටික කියලා දානකම්. එහෙනම් සාමාන්‍ය පුද්ගලයා හිතේ නැගෙන ගින්න නිවන්න දන්න ක්‍රමය ඒක තමයි. මොනව කරන්නද? නේද? ගින්න තියාගෙන ඉන්න බෑ. ගින්න තියාගෙන ඉන්න බෑ. පිට කරලත් බෑ. ඇයි? ගිනි ගත්ත වෙලාවට පිට කරොත් පින්නන්නේ අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ ලෝභ දේශ මොහ වැඩි වෙන යවමද නැද්ද? පව සිද්ධ වෙන යවමද නැද්ද? තරහ ගියා නම් දරා ගියාම සාන්තව කතා කරනවා. තරහ නිවා ගන්න හොඳට කතා කරනවද නැහැ? නේද? රාගාදී ගිනි නැගුණාම රාගාදී ගින්න නැගුණාම ලෝකෙම අමතක වෙලා මහා පිච්චිල්ලක් එක අම්මා තාත්තා පවා අමතක වෙලා මහා විනාශ විකාර විපකාර වැඩ කරනවා. අර මීගමේ රෝහලේ දොස්තර මහත්තයෙකුට මොකද උනේ කියලා දන්නවද? මෙයා දන්නේ නැතුව ඇති. ඒක දොස්තර මහත්තයෙක් හිටියා. මේ දොස්තර මහත්තයා ඒ බෙහෙත් ගන්න ආපු තරුණ දැරියක්ව දූෂණය කරලා තට්ටු 6ක් උස බිල්ඩින් එකකින් පල්ලෙහාට දැම්මා. පල්ලෙහාට දාලා මොකද කරේ? බාල්කේ එල්ලෙන්න ගියා. එහෙනම් එයාගේ වැරද්ද නිවැරද්ද හොඳට දන්නවද නැද්ද? දන්නවා. නමුත් අර වෙලාවේ මොකද උනේ? ගින්න දරන්න බැරුව ගියා. ගින්න දරන්න බැරුවම කවුරුවත් ගිනි ගොඩේ ඉන්න කැමති නැහැ. ඉතින් ගින්න නිදහස් වෙන්න යම කරනවා. හොයලා බලනකොට වෛද්‍ය පීඨයේ ඊටාම සාන්තව හිටිය කෙනෙක් කියලා. කාටවත් කරදර නොකරපු කෙනෙක්. ඉතින් බලන්න රියදුරු මහත්තයා ළඟම රියදුරු මහත්තයාගේ තාත්තා දුකසේ ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් ඔක්කොම ඉවරයි එක සෙනෙක නේද? සිහිය එනකොට ඔක්කොම ඉවරයි. ඉතින් එහෙමනම් කල්පනා කරන්න රාග ගින්න කියන්නේ ලෝකේ විෂමම දැඩිම වැඩියෙන්ම අපාය යන මිනිස්සු රෞද්‍රම ගෝරම ඡණ්ඩම ගින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. නේද? එහෙනම් මොනවද කරන්නේ? ගිනි තියනවා නම් ඇතුලේ ගිනි ගන්නවා නම් අසරණද නැද්ද? මහා අසරණකමක් තියෙනවා. ඉතින් ගිනි ගන්නකොට කොහොමද ඉන්නේ? නේද? අන්නේ නැගෙන ගින්නට කියනවා පින්වත්නි අකුසල ගින්න කියලා. අකුසලය කියලා. නේද? මේක තියෙන තාක්කල් ගැලවීම. ඔන්න ඒ වගේ ගින්නෙන් අසරණ වෙලා ඉන්න කාලෙක තමයි මේ ලෝකෙට පහළ වෙන්නේ බුදු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා උතුම් ධර්මයක් දේශනා කරපුවාම අන්න ඒ ධර්මය මේ වගේ දවසක පහළ වෙලා වෙසක් පුන් පොහොය දවසක පහළ වෙලා බුද්ධත්වයට පත් වෙලා පින්වත්නි ධර්මයේ දේශනා කරපුවාම අන්න ඒ ධර්මයේ තියෙන ක්‍රමවේදයක්. ඒකට කියනවා ධර්මය කියලා. බුද්ධ ධර්මය කියලා කියනවා. ඒ ධර්මය කියන්නේ අමුතුවෙන් හදපු දෙයක් නෙවෙයි. මේ ස්වභාව ධර්මයේ තියෙන ඇත්ත తত্ত্বයයි බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගන්නේ. ඒ ධර්මයෙන් අපිට ලැබෙන්නේ පළවෙනි දේ තමයි පරියාය ධර්ම පහක් තියෙනවා ඒ ධර්මයේ. ඒකෙන් ලැබෙන පළවෙනි පරියාය කියලා කියන්නේ අකුසලය සිඳලීමේ පරියාය. ඒකට කියනවා සල්ලේක පරියාය කියලා. අකුසලය සිඳලන්න. මේ හිතේ නැගෙන අකුසලය කපලා දාන්න. තේරෙනවද? අනිත් අය මොනවා කරත් මම කරන්නේ නැහැ කියන තැනට එන්න. අනිත් අය අකුසල කරාට මම ඒවට යට වෙන්නේ නැහැ කියලා තමන්ගේ හිතේ තියෙන අකුසල ධර්මයන් යට කරගන්න ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව ඉන්න වාසය කරන්න පුළුවන් ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනවා. ධර්මයට අනුව හික්මෙන අය නුවණ තියෙන තැනැත්තෝ පින්වත්නි මොකද කරන්නේ? බුද්ධ ධර්මය ඇහෙනකොට බුදු කෙනෙක් දේශනා කරපු ධර්මය ඇහෙනකොට එයා හොඳට තමන්ගේ ජීවිතය අවබෝධ කරගෙන ඒකාන්තම් පරිපූර්ණං ඒකාන්තම් පාරිසුද්ධං සංකල්පිතං කියන ආකාරයට මම මේ ධර්ම මාර්ගය තුල පරිපූර්ණව පිරිසිදුව
කටයුතු කරනවා කියලා චීවර දරා ගන්නවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ සුවඳ හමන මලක් නම් ඒ සුවඳ තමයි ධර්මය කියන්නේ. ඒ සුවඳට එන බඹරු තමයි සංඝයා වහන්සේ කියලා කියන්නේ. තේරෙනවද? බඹරු ඇවිල්ලා නිකන් ඉන්නේ නැහැ. මලෙන් ගන්න ඕන ප්‍රයෝජනෙ අරගෙන ඒ මල පරාගණය කරලා තවත් හැම තැනටම පල හදන්න ආකාරයේ වැඩ කරනවා. නේද? ඒ වගේ බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වුණාට පස්සේ බොහෝ නුවණ තියෙන ඇත්ත මොකද කරන්නේ? තමන්ගේ ගිහි ජීවිත පවා අතහැරලා දාලා ඒ ධර්මය තුළම හික්මෙන්ට කටයුතු කරනවා. ඒ විදිහට කරගන්න බැරි ඇත්ත මොකද කරන්නේ? එක මොහොතකවත් වැරද්දක් වෙන්න දෙන්නේ නැතුව සීලාදී ගුණ ධර්ම සීලය සහ ගුණය තමන්ගේ ජීවිතේ රුවාගෙන ඒ ධර්මයට අනුව උපාසකයෙක් උපාසිකාවක් විදිහටම පුළුවන් තරම් ලොකු කැපකිරීමක් කළ ජීවත් වෙනවා. විශේෂයෙන් ඒ ඇත්තෝ පන්සිල් නම් කඩන්නෙම නෑ. කොහොම හරි අපි කරනවා. ඒ රැකගන්න එකට උදව් වෙනවා නිකන් නෙවෙයි කුසල නේද? අන්න අකුසලය මැඩ ගන්නවා විතරක් නෙවෙයි දෙවෙනි පරයය තමයි කුසල උත්පාද පරයය කියලා කියන්නේ. දැන් ඔන්න තේරෙයි මේ අත්තන්ට මම දැන් කියලා දෙන්නම් මොකක්ද මේ කියන්නේ කියලා. හිතේ අකුසල ධර්ම පිරීලා තියෙන අයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කටයුතු කරපුවාම ඒ අකුසලය වෙනුවට කුසල හැඟීම් පහළ වෙනවා. ඒ කෙරෙන ක්‍රමය එකයි මට අද කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් අනිත් හැම දෙයක්ම හොයන්න පෙළඹවීමක් මේ මොහොතේ ඇති වෙයි මේ නුවණැති අත්තන්ට කියලා මම විශ්වාස කරනවා. බලන්න කුසලයේ වර්ධනය වෙන ක්‍රමයක් හැදෙනවා. එතකොට නිකන් නෙවෙයි. යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතය කියන අකුසලයට යට වෙලා හිටියානම් ඒ දැනත්තා ප්‍රාණඝාතයෙන් මිදෙනවා. ඇයි? අපාය ගැන කියලා තියෙනවා. නේද? ප්‍රාණඝාතය ආදීනව කියලා තියෙනවා. මේ හැම දෙයක්ම දේශනා කරලා තියෙනකොට ප්‍රාණඝාතය කොහොම හරි සීලය රැකගෙන අයින් කරගන්න. අයින් කරගෙන නවතින්නේ නැහැ. දැන් ප්‍රාණඝාතය වැරගෙන දැන් මේ ඇත්තෝ සමහර වෙලාවට සිල් සමාදන් වෙලා මොකද කරන්නේ? පන්සිල් එහෙම අරගත්තාට මොකද? අර ප්‍රාණඝාතයෙන් වැරගෙනවා තමයි කොහොමද වරකින්නේ? සත්තු මරන්නම හැංගීම එනවා. ඒනට ආත්මිට කපාගෙන ඉන්නවා. ඇතුලේ ගිනි නේද? කාමයේ වර්ධව හැසිරෙන්නම හැංගීම එනවා. නෑ කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා ගිනි තියාගෙන ඉන්නවම හරි. ලේසිද? එහෙම ඉන්න එක ලේසිද? නෑ ලේසි නෑ. නමුත් ප්‍රාණඝාත කියන හැඟීම් වෙනුවට මෛත්‍රී හැඟීම් පහළ වුණොත් සියලු සත්‍යෝ කෙරේ මෛත්‍රී හැඟීම් ආවොත් ධර්මික කණ්ඩ දෙයක් නෑ. සත්තු මරණ එක නවත්තනවා විතරක් නෙවෙයි මැරෙන්න ඉන්න සත්තුත් ගිහලා බේරනවා. බේරන ගානට මේ හිත සකස් වෙනවා පින්නම්. නේද? හිත සකස් වෙනවා. අන්න වචනේ. අපේ හිත මොකද කරන්න ඕන? සකස් කරන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. අධික වූ අකුසල් වෙනුවට කුසල් සිත් හටගන්න විදිහ ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ තියෙනවා. එහෙනම් අන්න බලන්න. සත්තු මරණ එක වෙනුවට මෙන්න මෛත්‍රී සිතුවිලි හට ගන්නවා හිතේද නේද? හොරකම් කර හිටිය කෙනා අනුන්ගේ දේවල් අරගෙන මෙහෙන් තියාගත්ත එක වෙනුවට මෙන්න තමන් ළඟ තියෙන ඒවා දෙන්න පටන් ගන්නවා. තේරෙනවද? කාමයේ වර්ධවා හැසිරෙන හැඟීම් රාගාදී කෙලෙස් ධර්ම වෙනුවට මෙන්න අසුභ හැඟීම් පහළ වෙන්න පටන් ගන්නවා. ඇත්ත පහළ වෙන්න පටන් ගන්නවා. ඒක නැති වෙලා ඒක අඩු වෙලා නේද? උදාහරණයක් කියන්නද? කමක් නැද්ද? මේ සිද්ධ වෙන දේ ගැන කවුරු හරි හිතයි ඔය කිවට ඔය රාගය නම් අයින් කරන්න බෑ නේද? යම් දවසක කරගන්නම වෙනවා පින්නත් මේ. මට මෙහෙම කියන්න පොඩ්ඩක්. මෙතෙන්ට ගෙනල්ලා මේ සුඩින් තියනවා මස් කිලෝ 2ක් ලේ බෑ. කවුරු හරි. ගෙනල්ලා මේක ඉටිකොලයකින් වහනවා. ඉටිකොලයකින් වහලා ඒ තැනත්තාට කියනවා මේක සුදු රෙද්ද කිනුත් වහන්න දැන් පේන්නේ නැහැ. ඒකලේ තැනත්තට කියනවා මේ මස් කිලෝ 2ක් පිරිමදින්න කියලා මෙහෙම අතින්. රාගයක් උපදීද? මස් කිලෝ 2ක් කවුරු හරි මෙතනින් ගෙනත් තියලා ඉටිකොලයකින් වහලා සුදු රෙද්දකිනුත් වහලා පිරිමදින්න කියනවා මස් කිලෝ 2. රාගයක් උපදීද? ඇයි ඒ උපදින්නේ නැත්තේ? එයා හොඳට දන්නවා මේකට යටින් තියෙන්නේ අමු මස් කියන්නේ නේද? හොඳයි. දැන් විස්තර කළ දෙන්න වෙලාවක් නෙවෙයි. ඔය අසුභය කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයේ මෙනෙහි කිරීම කරන කෙනෙකුට පින්වත්නි
මේ හැමකට අත තියනකොට ඇතුලේ තියෙන මස් කියලා දැනෙනවා. එන රාගයක් උපදීද? පීඩාකාරී රාගය හොසි. තේරෙනවද? එහෙනම් අකුසල හැඟීමෙන් පීඩා විඳ ඉන්න කෙනාට, පිපාසයෙන් ඉන්න කෙනාට ජලය ලැබුණා වගේ, බඩගින්නෙන් ඉන්න කෙනාට ආහාර ලැබුණා වගේ මේ පීඩිත හිතට ඒ පීඩාව වෙනුවට තියෙන බලවත් කුසල හැඟීමක් ජනිත කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොනවට අපිට උදව් කරනවද නැද්ද? ඒක නෙවෙයි පින්නත් මම පුංචි කාලේ හිතාගෙන හිටියේ මේ පූජාවන් මේවා කළ යුතු දේවල්. ඒවා අනිවාර්යෙන් කළ යුතු දේවල්. ඒක තමයි අපේ කෘතගුණ දැක්වීම. ඒක තමයි අපේ ගුණය. ඒක තමයි බුදුරජාණන් වහන්සේව මතක් කරගන්න විදිහ. නමුත් ඉන් ඔබට ගිය ගැඹුරක්, ඉන් ඔබට ගිය ක්‍රමවේදයක්, ස්ථීර සැනසීමක් ජනිත වෙන විදිහක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ගැඹුරු ධර්මයක් එතන තියනවද නැද්ද? ඒක ස්පර්ශ කරගන්න පුළුවන් වෙන්නේ බුද්ධෝත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබුණාම විතරයි. ඒ හැම දෙයක්ම පරිපූර්ණ වෙච්ච ඉතා පින්වත් අයද නැද්ද මේ ඉන්නේ? නේද? එහෙනම් කාගේ අතේද වැඩේ? නේද? ඔව්. එතනින් එහාට තවත් තියෙනවා. නමුත් අපි ඒක දැනට නවත්තනවා. නේද? ඔය ටික හොඳටම ඇති. නේද? දැන් තේරුම් ගන්න ඕනේ තව තියෙනවා. නේද? බොරු කියනවා වෙනුවට තමන්ට තමන්ම සත්‍යවාදී වෙනවා. හිස් වචන කියනවා වෙනුවට නේද? ඒ වගේ හැම අකුසලයකටම සල්ලේක කියන සූත්‍ර ධර්මයේ තියෙන පිළිබඳව අකුසලයන් 43කට විරුද්ධ කුසල ධර්මයන් වර්ධනය කරන විදිහ. මේ විදිහට තමන්ගේ හිතේ අද තියෙන තුවාලය අයින් කරලා දැන් තියෙන තමයි තුවාලය. ඒකෙන් පිච්චෙනවා, දැවෙනවා නේද? ඒ තුවාලය අසනීපයක් හැදුනහම කෙනෙක් මොකද කියන්නේ? කරන්නේ කොහොම හරි බෙහෙත් ගන්නවා. නේද? අරගෙන ඒක හොඳ කරගන්නවා. ඇයි? අසනීපේ තියෙන වෙලාවේ රිදෙනවා. නමුත් එයා දන්නවා හොඳට බෙහෙත් අරගෙන මේ අසනීපේ හොඳ කරගත්තොත් රිදෙන්නේ පීඩාව නැහැ කියන්නේ. ඒ වගේ රාගාදී කෙලෙස් ධර්මයන් තියෙනකොට දැවෙනවා, පිච්චෙනවා. නමුත් හැබැයි ඒක අයින් කරොත් එතන දැවීමක්, පිච්චීමක් නෑ. දත් මිටි කාගෙන නවත්ත ගන්න උවමනාවක් නෑ ඊට පස්සේ. තේරෙනවද? අන්න ඒ සුට්ට මේ ධර්ම දේශනාවෙන් තේරුම් ගත්තොත් හොඳටම ඇති. එහෙනම් කළ යුතු දෙයක් තියෙනවා. මූලිකවම පළවෙනියෙන්ම කළ යුතු දෙයක් තියෙනවා. කවුද පින්වත්නි මේ උතුම් ධර්මය අපිට ලබා දුන්නේ? බුදුරජාණන් වහන්සේ. මේක ලේසියෙන් ලබා දුන්නාද? නෑ. එදා දීපංකර බුදුන් දවස නිකම්ම නිවන් දකින්න පුළුවන්කම තිබුණා. සුමේධ තාපසයලා ඉන්න වෙලාවේ. නේද? අෂ්ටඵල සමාපත්තියට සමාදින්න පුළුවන්කම තිබුණා. බුදු කෙනෙක් මුණ ගැහුණා. මහා බෝධිසත්වවරු පින්වත්නි සාමාන්‍ය මිනිස්සු මේ සංසාර ජීවිතයේ ගින්නට පනින්නේ ගින්න සැපයි කියලා හිතාගෙන. හැබැයි මහා බෝධිසත්වවරු ගින්න දන්නවා. ගින්න දැනගෙන ගින්නට පනින්නේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. වෙස්සන්තර රජුල වෙලා කිරිකැටි දරුවෝ දෙන්න දාන් දුන්නා. දාන් දීලා ගල් ගෙඩියක් වගේ ඉන්නවා. മന്ത്രി දේවි විලාපේ තියෙනකොට අපිට අහන් ඉන්න බෑ. නේද? ඒ ප්‍රවෘත්ති අහනකොට අපිට ඇඬෙන්න එනවා. නමුත් ගහක් ගලක් වගේ හිටිය අනුකම්පාවක් නැතුවද? අනුකම්පාවක් නැතුවද? නෑ. කවුරු ගැන අනුකම්පාවෙන්ද? මං ගැන අනුකම්පාවෙන්. නේද? මාව සංසාරයෙන් එතර කරවන්නයි එදා ගල් ගෙඩියක් වගේ හිටියේ. මහා පොළොවක් වගේ හිටියේ. මහා මේරු පර්වතයක් වගේ හිටියේ. එහෙමද නැද්ද? රාහුල කුමාරයායි යසෝදරා දේවියයි දාලා ගියේක වැරදි කියලා මේ දැනුත් කතා කරන්න පටන් ගන්නවා සමහර කට්ටිය. මේ සාහිත්‍ය කියලා එකක් හරහා. නේද? එහෙමත් කියනවා දැන් සමහර අය. නමුත් රාහුල කුමාරයාගේ මූණ බලලා උදෑසනලු කෙළපිඩක් වගේ අදහසක් ඇති කරගෙන මෙතන මම බැඳුනොත් බන්ධනය නේද කියලා අපේ මූණ දිහා බලලා තමයි පින්වත් නේදා නේද? රාහුල කුමාරයා හා සමකොට අපි ගැන හිතලා අපේ මූණ දිහා බලලා දුක හිතලා තමයි නේද? සියල්ලෝම මම මේ දුකෙන් අත මිදව ගන්න වැඩ පිළිවෙල අපට අවතීර්ණ වෙනවා කියලා රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගාවල් දාලා ආවේ නේද? එච්චර කැපකිරීමක් කරලා පින්වත්නි අද වැනි පොහේ දවසක නේද දුෂ්කර ක්‍රියාව ගැන මේ අහලා තියෙනව නේද? මේ බඩපොත්ත
කොන්දට ඇලුනා. මේ ඇස් යට ගිනුණා. මේ ඔලු කට්ට වේලිච්ච ලබු කට්ටක් වගේ වුණා. නේද? ඇවිද ගන්න බැරි තත්යකටපත් වුණා. ළඟට වැටෙන දේ විතරක් වලදලා හිටියා. එච්චර කැපකිරීමක් කරේ මොකටද? සංසාරගත සත්තු දුකෙන් මුදවන්න. එහෙම කරලා අන්තිමට සාරාංශකේ කල්පලක්ෂයක් තිස්සේ පෙරුම්දම් පුරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. නේද? පත් වෙලා ඔන්න ටික දවසක් ඉන්නකොට සත්සත් එහෙම ගත කරලා මාරයා එනවා. ඇවිල්ලා කියනවා ගෞතමයන් වහන්සේ දැන් පිරිනිවෙන්න කාලේ මේ වෙලාවේ මහා අභීත ප්‍රකාශයක් කරන පිළිබඳව මහා සංවේගයක් උපදින ප්‍රකාශයක් කරන බුදුරජාණන් වහන්සේ. මොකක්ද? මගේ ශාසනයේ සිව්වණක් පිරිස. කවුද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස වික්ත විනීත විශාරද බහුශ්‍රුත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් දැනගත්තේ දේශනා කරන කියන බෙදලා බලන විභජනය කරලා බලන පරමත ධර්මයෙන් විසදාලන ප්‍රාතිහාර්යයක් ලෙස ධර්ම දේශනා කරන පිරිසක් බිහිවන තුරු මම පිරිනිවන් පාන්නේ නැත කියලා බුද්ධ ශාසනය පිහිටුව පින්නත් එනවා. දන්නවද කවුරු වෙනුවෙන්ද? ඒ වගේ පිරිසක් නොහිටින්නට අද මේ වෙනකම් මේ බුද්ධ ශාසනය එන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ කියන මහා වෘක්ෂයේ සෙවණයට තමයි අදත් අපි ඉන්නේ. නේද? ඒ මහා ජලාශයෙන් මේ සිසිල් දියදහරෙන් තමයි අදත් අපි සිසිලසක් ලබා ගන්න. නේද? අද දවසේ මෙතෙන්ට ඇවිල්ලා මේ බුද්ධ පූජාවන් තියලා හිතට මහා සුවයක් ඇති කරගන්නේ ඒ ශාසනය පිහිටවපු හින්දාද නැද්ද? ඒ ශාසනය පිහිටවපු හින්දා. එවැනි ශාසනයක දරුවෝ අපි නේද? එදා ඒ ඇත්තෝ මේ ශාසනය ආරක්ෂා කරලා අපිට දුන්නා. අද අපේ වගකීම මොකක්ද? මේක ආරක්ෂා කරලා අපේ දරුවන්ට දෙන්න. නේද? මේ ඇත්තෝ එක හරියටම කරනවා. ඒක ගැන අපිට බොහොම ලොකු ආඩම්බරයක්ත් තියෙනවා. හොඳයි. බලන්න ඒසා විශාල කැපකිරීමක් කරලා එක වෙලාවක චුන්ද තෙරණුවන්ගෙන් අහනවා අනුකම්පා සහගත ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් විදිහට මම කළ යුතු හැමදේම කරලා තියෙනව නේද චුන්දෙනි? සියලුම අකුසල් දුරු කරගන්න විදිහ මම දේශනා කරලා තියෙනව නේද? සියලුම කුසල් වර්ධනය කරගන්න විදිහ මම දේශනා කරලා තියෙනව නේද? එහෙම අහනවා. ඊළඟට සියලුම අකුසල් දුරු කරගන්න විදිහ මම දේශනා කරලා තියෙනව නේද? හිත උසස් හිතක් බවට පත් කරගන්න හැටි දේශනා කරලා තියෙනව නේද? කෙලෙස් සම්පූර්ණයෙන්ම කෙලෙස් පරිනිර්වාණය කරන්න හැටි දේශනා කරලා තියෙනව නේද? එහෙනම් වෙලා ඇතිද අපිට? ඔව්. අපිට කොයිතරම් වෙලා ධර්ම දේශනාව යන්න පුළුවන්ද? 9 වෙනකම් පුළුවන් නේද? හොඳයි. හොඳයි. අපි 9 වෙනකම් කරගෙන යමු නේද? අසුබය ගැන චුට්ටක් තව දේශනා කරොත් හොඳයි කියලා යෝජනාවක් තියෙනවා නේද? අපි ඒ ගැන කතා කරමු. නමුත් මෙන්න මේ විදිහට බුදු පියාණන් වහන්සේ මෙන්න මේ පරියාය ධර්මයන් පහ දේශනා කරලා අහනවා තුන් තෙරුණන්ගෙන් මම මේ විදිහට කියලා තියෙනව නේද? මම මේ විදිහට කියලා තියෙනව නේද? හරියට අපි පින්නන්නේ අපේ දරුවන්ගෙන් අහනවා. කොහොමද? ඉගෙන ගන්නේ නැත්තම්, කීකරු නැත්තම් නේද අපි දරුවන්ගෙන් අහනවා. මොකද්ද? මම සල්ලි වේදම් කරලා නැද්ද? මම පෞද්ගලික පන්ති වලට යවලා නැද්ද? නේද? මම කැප කරලා නැද්ද? මම රෙදි අරන් දීලා නැද්ද? මම උදේට හැරෙවලා නැද්ද? නේද? කොහොම කීකේ කරපු දේවල් ටික කියලා අහනවා. ඇයි ඉගෙන ගන්න බැරි කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ චුන්ද තෙරුණන්ගෙන් අහනවා නේද? මේ ටික ඔක්කොම මම අනුකම්පා සහගත ශාස්ත්‍රඥයන් වහන්සේ නමක් විදිහට මේ හැම දෙයක්ම මම දේශනා කරලා තියෙනවා. ඇයි කරන්නේ නැත්තේ නේද? කාගෙන්ද ඇහුවේ? චුන්දගෙන් විතරද ඇහුවේ? කාගෙන්ද ඇහුවේ? කාගෙන්ද ඇහුවේ? සිව්වණක් පිරිසගෙන්ම අපෙන් ඇහුවේ නේද? අපෙන් ඇහුවේ ඇයි රුක්ක මූලාරණ්‍ය සේනාසන හොයන්නේ නැත්තේ? ඇයි භාවනාවට හිත යොමු කරන්නේ නැත්තේ? මේ ඔක්කොම තියෙද්දි ඇයි අකුසලයේ මැත්තේ නැහින්නේ උත්තර? නේද? ඇයි අකුසලයේ මැත්තේ අකුසලයේ ඇතුලේ තියාගෙන ගිනි ඇතුලේ තියාගෙන ඇයි දෙවි දෙවි ඉන්නේ? ඇයි පිච්චි පිච්චි ඉන්නේ? නේද? මේ කාරණා ටික පින්වත් බුදුරජාණන් වහන්සේ ගැන කොහොම කියනකොට මොකද හිතට දැනෙන්නේ? මන්නම් ආය
පාපයට නැඹුරු වෙන්නේ නැතුව ඉන්නම ඕනේ කියලා. හොඳයි. මම මෙහෙම අහනවා. හැමදාම උදේ ඇවිල්ලා මම ওই කාරණා ටික මේ අත්තන්න ගෙදරට ඇවිල්ලා කිව්වා. හොඳද? හැමදාම කිව්වොත් ඇත්තටම ඔය හැංගීම එහෙම කාලයක් තියෙන්නේ නේද? ඈ? ඕක විතරක් නෙවෙයි. බලන්න ධර්මයේ ගැනත් අපිට එහෙම හැංගීමක් තියෙන්න ඕනේ. දැන් මේ කිව්ව අසුබ හැංගීම පවා. නේද? අසුබය ගැන තියෙන හැංගීම පවා. මොහොතකට විතර බලන්න. අසුබය ගැන අපි නොදකින්න පැත්තක් මම තව චුට්ටක් කියන්නම් ඉල්ලීමක් කරපු හින්දා. නේද? බලන්න අපේ ශරීරයට වේදනාවල් ලැබෙනවා එක එක. නේද? අපේ වැඩිම සැප වේදනා නැවත නැවත ලබා ගන්න පොඩි කනවා. නේද? අඹ ගෙඩියක් කන්න ඕනේ කියලා හිතුනොත් හදිසියෙවත් අපිට අපේ වැඩේ අඹ හොයන එක. නේද? අඹ හොයනකන් ඇතුලේ ඇති වෙන්නේ සැප වේදනාවද දුක් වේදනාවද? හොඳට බලන්න. නේද? අපි සැප වේදනාව විඳිනවා කියලා කිව්වට අඹ ගෙඩියක් කන්න ඕනේ කියලා හිතිච්ච වෙලාවේ ඉඳන් ඒ අඹ ගෙඩිය තමන්ගේ අතට ලබා ගන්නකම් ඇතුලෙන් නැගෙන්නේ සැපද දුක්ද? අපි හිතමු මට අඹ ගෙඩියක් කන්න ඕනේ කියලා හිතනවා කියලා. මට පැය 6ක් ගියා කියලා හිතන්නකො හොඳ කච්ච කරුම් බං අඹ ගෙඩියක් හොයාගන්න. එතකම්ම මගේ හිතේ ඇති වෙන්නේ සැපද දුක්ද? මහා දුක් වලක් ඇති වෙනවා. නේද? හොඳයි මට එහෙම දුක් ඇති වෙවි ඉන්නකොට ඈත අඹ ගෙඩියක් තියනවා දකින්නවා. හැබැයි මට ගන්න බැයි නම් අර දුක වැඩි වෙනවද නැද්ද? බොහෝ වැඩි වෙනවා. නේද? හොඳයි. අඹ ගෙඩියක් කවුරු හරි කකා ඉන්නවද එක්කත් ඒ වෙලාවේ? අර දුක තවත් වැඩි වෙනවා. නේද? හොඳයි මගේ අතට අඹ ගෙඩියක් හම්බුණා. කපලා බලනකොට සිලිසිලි කාලා පණුවනවා. ඊටත් වැඩි වෙනවා. ඒ විදිහට මහා දුක් වේදනා ගොඩාක් වැඩි වෙවි ඉඳලා පැය ගාණක් මහන්සිලා අඹ ගෙඩියක් හොයාගන්න පින්නම්. හොයාගෙන දැන් කනවා. අඹ ගෙඩියක් කොච්චර වෙනවද කන්නේ? විනාඩි කියන්න බය වෙන්න දෙයක් නැහැ. විනාඩි 10ක්යි උපරිම වශයෙන්. පැය 6ක් දුක් වේදනා හටගත්ත මේක ඇතුලේ විනාඩි 10ක් සැප වෙනදා අඹ කාලා ඉවරයි දැන්. නේද? මොකද කියන්නේ? ජීවිතේ ඔය වගේද නැද්ද? නේද? කාමයේ වර්ධවා හැසිරෙන අය පින්වත්නි සමහර වෙලාවට දවස් ගාණක් සති ගාණක් සැලසුම් හදනවා. ඒ සැලසුම් හදනකන් ඒ හිතේ ඇතුලේ ඇති වෙන්නේ සැපද දුක්ද? අධික දුක්. නේද? මතක් වෙන වාරයක් ගානේ පවා දැවෙනවා, පිච්චෙනවා. නේද? තමන්ගේ ස්වාමියා තමන්ගේ භාර්යාව මතක් වෙන වාරයක් ගානේ දැවෙනවා, පිච්චෙනවා. ඒව දැවි පිච්චි සැලසුම් හදලා පින්නත් එක අවස්ථාවක් උදා කර ගන්නවා. නේද? තරහ වෙන්න එපා මම මේ නරක දෙයක් කියලා නෙමෙයි මේවා කවුරුත් කතා කරන්නේ. නේද? නමුත් බුදුරජාණන් වහන්සේ මේවා කතා කරා. විනය පිටකයේ රාගය ගැන දේශනා කරලා තියෙන ඒවා අපේ රේරුකාණේ හාමුදුරුවෝ ලියලා තියෙනවා පාලියෙන්ම දැනගනිත්වා කියලා. අපිට ලියලා තියෙන විනය පොතේ ලියලා තියෙනවා. අරන් බලන්න ඕන නම් විනය පිටකයේ ගැන ලියලා තියෙන පොතේ විනය කර්ම පොතේ ලියලා තියෙනවා මේ රාගය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් මට නම් ලියන්න බෑ. පාලි දැනගෙන හොයාගන්න කියලා. බුදුරජාණන් වහන්සේට මේවා අසභ්‍ය දේවල් උනේ නැහැ පින්නවා. ඒ මොකද ඒක සාමාන්‍ය මනුස්ස ජීවිතේ සංසිද්ධියක්. නේද? ඒකද මේක කතා කරන්නේ. බලන්න මොහොතකට හිතලා කාමයේ වර්ධවා හැසිරෙන අධික දුක් විඳලා නේද? විඳලා අවස්ථාවක් උදා කරගන්නවා. ඒ උදා කරගත්තේ අපි හිතමු සතියක් දුක් විඳලා කියලා. නේද? මේ උදා කරගත් අවස්ථාවෙන් ඒ තරත්ව සැප වේදනාවක් ලබනවා. ඒ සැප වේදනාවේ ඉහළම තලයකට අරන් ගිහලා උපරිම සැප වේදනාවක් ලබනවා. ඒ උපරිම සැප වේදනාව ලැබුවාද එතනම මොකද වෙන්නේ? ඒ සැප වේදනාව ඉවරද නැද්ද? ඔච්චර මහන්සි වෙලා ලබාගත්ත මේ සැප වේදනාව පුළුවන් නම් එක දිගට අඩුම ගානේ දවසක්වත් තියාගන්න. ඔච්චර මහන්සි වුණාට කමක් නැහැ නේද? දවසක් පැත්තක තිබ්බා වේ දවස් භාගයක්වත් තියාගන්න. දවස් භාගයක් පැත්තක තිබ්බා වේ කියන්නේ පැයක් පැත්තකින් තියන්න විනාඩි 5ක් ඉවරයි ඔක්කොම නේද? මහන්සිලා මහා කන්දක් නැග්ගා ආපහු ගෙනල්ලා අර ඉස්සර තියෙන අර නේද? ස්නේක් කැන් ලඩ කියලා නේද? ඒ වගේ තමයි. අමාරුවෙන් උඩට යනවා ආයෙ පල්ලෙහා. නේද? අන්න ඒ වගේමයි මේ ජීවිතේ මේ කරන වැඩේ. නේද? එහෙනම්
අන්න ඒ ටික මේ වේදනානුපස්සනාවෙන් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ඇතුලේ ඇතිවන වේදනාව ගැන මෙනෙහි කරලා යම් කිසි කෙනෙකුට රාගයේ තියෙන හිස් බව තේරුණාද අසුභය තේරුණාද ඒ තනත්තා රාගයේ පස්සේයි වැරදි කාමසේවනයේ යෙදෙයිද යෙදෙන්නේ නැහැ ඒ ටික තේරෙනවද නේද මෙන්න මේ ක්‍රමවේදයන් නැති හින්දා තමයි මේවා හොයන්නේ නැති හින්දා තමයි අපිට අපේ හිත පාලනය කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඔය සියලු දේ තියෙන්නේ කොහෙද? ධර්මයේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නේද? බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පින්නන්නේ හිතක ඇතිවන හැම අකුසල හැඟීමකටම ප්‍රතිවිරුද්ධ හැඟීම් තියෙනවා. තේරෙනවද? ඊළඟට ඔය ධර්මය රැකලා දෙන්න එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සරියුත් මුගලන් ආදී සීලාශ්‍රවයන් වහන්සේලා උපාලි මහ රහතන් වහන්සේලා සාකච්ඡා කරා බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සාකච්ඡා කළා මොකද කරේ ප්‍රථම සත්‍යයනාවක් තියලා භානක පරිපූර්ණක් ඇති කරලා කටපාඩම් මේ ධර්මය අපි කරේ එතන සඳහන් වෙන්නේ මෙහෙමයි මගේ පිටිපස්සේ එන මල්ලිලාට මගේ මලනුවන්ට මේ ධර්මය රැකලා දෙන්න ඕනේ මම සැලසුණා වගේ ඒ කට්ටිය ඔක්කොම කරගෙන තිබ්බය නේද නමුත් ගුණවන්තභාවය තිබුණා තිබ්බෙහිඳ මොකද කරන්නේ මගේ මල්ලිලාට මේ ධර්මය රැකලා දෙන්න ඕනේ කියලා කටපාඩමින් ධර්මය ආරක්ෂා කරගෙන ආවා. ඒ ධර්මය අනුව සකස් වෙච්ච මිහිඳු මහ රහතන් වහන්සේ අපේ ලක්බිමට වැඩම කරලා සිංහලයෙන් බණ කියන ස්වාමීන් වහන්සේලා හැදුවා. සිංහල රහතන් වහන්සේලා හැදුවා. අන්න ඒ සිංහලයේ හෙළයේ පහළ වෙච්ච සිංහල රහතන් වහන්සේලා තමයි පින්වත්නි අද මේ මුළු ලෝකෙටම ධර්මය ඉතුරු කරේ. අනිත් හැම තැනම ධර්මය පිළිගිලා ගියා. විනාශ වුණා. අන්තිමට සිංහලෙන් තිබ්බ අටුවා පොත් වගේ. අටුවා කියන්නේ අර්ථ විවරණ කරපු පොත් රහතන් වහන්සේලා. ආචාර්යවරුන් වහන්සේලා. අන්න ඒ පොත් ටික පින්නත්නි සොලි ආක්‍රමණ ආදී එනකොට පිච්චුව සමහර අය. එතකොට මේ භානක පරපුරෙන් ඇතිවෙච්ච පිරිස් සමහර වෙලාවට කැලේට වෙලා ගස්වල පොතු අනුභව කරමින් කඩපාඩමින් රැකගෙන අප ධර්ම රැකගත්තා. යාපාපට්ටෙන් එළියට යනකොට පාරුවක ඉඳලා සමහර අය අර්ථ විවරණ ලිව්වා. ඒකට අදටත් කියනවා පච්චරි අටුවාවක් කියලා. තේරෙනවද? පච්චරි අටුවාවක් කියලා කියනවා. ඒ අටුවා ධර්ම වල පින්නත් බොහෝ දේවල් ගන්න තියෙනවා ධර්මයට. නේද? අපි මේවට කවදාකවත් නිග්‍රහ කරන්න හොඳ නැහැ. එච්චර කැපකිරීමකින් කරපු දේවල්. එතකොට බලන්න එවැනි අටුවා ධර්ම, අභිධර්ම පොත්, ඒ වගේම ත්‍රිපිටක පොත් මේ හැම දෙයක්ම අපිට උරුම කරන්න මහා සංඝරත්නය අතීත මහා සංඝරත්නය මේක සෙල්ලමක් කොට සැලකුවේ නැහැ. සෙල්ලමක් කොට සැලකුවේ නැහැ. බුද්ධඝෝස හාමුදුරුවෝ මේ සිංහල පොත් ඔක්කොම පාලියට පරිවර්තනය කළා. හරිද? ඔය වගේ ක්‍රමයකට තමයි අද මම මේ බණ ටික කියන්නේ නේද? ඒ මහා සංඝරත්නයේ ආభాසය මටත් ලැබුණ හින්දාද නැද්ද? උපසම්පදා සීලය රැකගෙන අපි හින්දාද නැද්ද? එහෙනම් මේ මහා සංඝරත්නයද කොයි තරම් අපිට කැපකිරීමක් අපි වෙනුවෙන් මන වෙනුවෙන් කැපකිරීමක් කරලා තියෙනවද නේද? එහෙනම් දැන් මට කියන්න අම්මා තාත්තද අපිට වැඩියෙන් කැපකිරීම කරලා තියෙන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට බුදුරජාණන් වහන්සේ. මගේ නියමය හපත සඳහා නේද? අම්මා තාත්තද මට හරි මාර්ගය කියලා දෙන්නේ නැත්නම් උතුම් ධර්මයේද? ධර්ම ධම්මං විනා නත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිත්‍යා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අම්මා තාත්තට බෑ අපිව නිවන්න. ඒකට අපිට යහපත උදා කරනවා කරුණාවෙන්. නමුත් ඒකට තමයි අපි හුඟක් වෙලාවට විවාහයටත් අලු කරේ. නේද? ඒ කට්ටිය දැනෙන්නේ හැටි. නේද? නමුත් බුදුන් වහන්සේගේ ධර්මය අපිව නිවනවා. නේද? ඊළඟට අම්මා තාත්තද වැඩියෙන් අපිට පිට උනේ මහා සංඝරත්නයද? ඒ කැපකිරීම නිබඳව අපේ හිතේ හැම වෙලේම නැගෙනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන මේ ධර්මයේ තුල මට හැම දෙයකටම විසඳුමක් තියෙනවා. මගේ හිතේ නැගෙන හැම දුකකටම හැම කලකිරීමකටම හැම දෙයකටම ප්‍රතිවිරුද්ධ විසඳුම මේ ධර්මයේ තුල තියෙනවා කියලා හැම වෙලේම මතක් වෙනවා. මහා සංඝරත්නය මට හැමදාම කල්යාණ මිත්‍රයෝ විදිහට පිට වෙන්න බලාගෙන ඉන්නවා කියලා හැම වෙලේම මතක් වෙනවා. වැරද්දට පෙළඹෙයිද? එහෙනම් අකුසල් නැගෙයිද? අකුසලය නැති තැන බය උපදීද? බය උපදින්නේ නැහැ.
මේක හැම වෙලේම මතක් වෙන්න නම් මොකද කරන්නේ? මම ඉස්සෙල්ලා කිව්වා මම ගෙදර ඇවිල්ලා ඔය කියපු ටික හැම වෙලේම කිව්වනම් නේද? අන්න ඒ වගේ පින්නන්නේ දවසකට එක සැරයක්වත් නේද? අඩුම ගානේ පැය භාගයක්වත් යොදාගෙන ත්‍රිවිධ රත්නත්‍රයේ ගුණ මෙනෙහි කරන්න මේ කිව්ව විදිහට. ජීවිතේ අනර්ථය මෙනෙහි කරන්න ඕනේ. බුද්ධානුස්සති නැවත නැවත බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කිරීමෙන්. ධම්මානුස්සති මේ ධර්මයේ තියෙන වටිනාකම නැවත නැවත මෙනෙහි කිරීමෙන්. සංඝානුස්සති සංඝයා වහන්සේගේ ගුණ සුපටිපන්නාදී ගුණයන් මෙනෙහි කිරීමෙන්. ඡාගානුස්සති ත්‍යාගවන්ත භාවයේ ගුණ ආදී මෙනෙහි කිරීමෙන්. කමඨහන් මෙනෙහි කිරීමෙන්. තමන්ගේ ජීවිතය දන්නේම නැතුව මේකේ තේරුම ගිහි ජීවිතයක් ගෙවන්න බෑ කියන එකද? නෑ නෑ. එහෙම කලබලයක් වෙන්නේ නෑ. රාගය සම්පූර්ණයෙන් සංසිඳෙන්නේ නිවැරදි තැන රාගය උපදිනවා පින්නන්නේ සෝවාන් පුද්ගලයාට. ඒකද බය වෙන්න එපා. සමහර අය කියනවා මේ ඕවා කරන්න යන්න එපා මේ. විවාහ ජීවිතේ හරි ප්‍රශ්න එනවා කියලා. මේ ඔක්කොම නේද? සාතන්ගේ මිනිස්සුන්ගේ කතා. නේද? මායාගේ පැත්තේ කතා. එහෙනම් අපි බය නැතුව මේ ධර්මයට අවතීර්ණ වෙමු. අන්නේ විදිහට නිබඳව මෙනෙහි කරනවා නම් පින්වත්නි මරණය මෙනෙහි කරා නම් හදිසි මරණයක් වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. නේද? මරණය හොඳට මෙනෙහි කරන කෙනෙකුට දුරකත නැමතුමක් ආවා කියලා බය වෙන්න දෙයක් නැහැ. ආයිත් වෙන්න තියෙන දේ වෙලා නැති එච්චරයි. වෙයිද? කමන්න වෙන තුන දෙන්න. ඇයි? ඒක කවදාත් වෙන්න තියෙන දේ කලබල වෙන්න දෙයක් නැහැ. මේ සියලු කටයුතු යුතුයකම් කරනවා තමයි. හැබැයි 아무තු ඇලීම නැහැ පින්නත්. වැරදි කරන්නේ නැති හින්දා පශ්චාත්තාප නැහැ. බලන්න කාමයේ වර්ධවා හැසිරෙච්ච කෙනෙකුට තමන්ගේ ආදරණීය බිරිඳ ආදරණීය ස්වාමි පුරුෂයා නැවත නැවත මතක් වුණොත් මොකද වෙන්නේ? නිින්ද යන්නේ නැහැ. නේද? මම කරපු අපරාධය කියලා හිතනවා. නේද? දුක් අඳුරු හෙල අම්මෙක් වගේ මට සලකපු. තාත්තෙක් වගේ මට සලකපු. මේ ස්වාමියා භාර්යාව පසකලා මම මේ කරපු වැඩේ නේද? ඒ පැත්තෙන් මේ වැඩේ කරනකොට මම කැමතිද? නෑ කියලා ඇත්ත පසක් වෙනකොට පශ්චාත්තාපය තියෙනවා පින්නත්. එහෙනම් අන්න එවැනි දේවල් ඇති නොවෙන්න අකුසලයේ නැగిලා එනකොට ඒක යටපත් කරගන්න බුදුරජාණන් වහන්සේ ගැන ධර්ම රත්නය ගැන සංඝ රත්නය ගැන තියෙන අදහස අපිට හේතු වෙනවා. ඒ ගැන නැවත මෙනෙහි කරලා තිබුණොත් ඔය කියන විදිහට මරණාසන්න මොහොතේදී ආසන්න කර්මයක් විදිහට නේද ඩෝප් වෙන්නේ නැහැ. නේද? අකුසල නැగిලෙන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ මතක් වෙනවා. උතුම් ධර්මයේ මතක් වෙනවා. සංඝ රත්නය මතක් වෙනවා. හොඳ උත්පත්තියක් ලබන්න පුළුවන් වෙනවා. එහෙනම් තමන්ගේ හදවත තුල ත්‍රිවිධ රත්නත්‍රය වඩා හිඳුවා ගැනීමෙන් එහෙනම් වඩා හිඳුවා ගන්න කියන්නේ මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි නේද? ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්න ඕනේ නිකන් නෙවෙයි. එදා අපිට හොඳට මතකයි බ්‍රාහ්මණයෝ ධර්මයේ ගුණ දැනගෙන බුදුරජාණන් වහන්සේගෙන් මාව උපාසකෙක් උපාසිකාවක් කොට සලකත්වා යටිකුරු වෙලා තිබ්බ දේ උඩුකුරු වුණා වැగిලා තිබ්බ දේ ඇරුණා යනාදී වශයෙන් කියලා මාව උපාසකෙක් කොට සලකත්වා කියලා කිව්වා නේද? එහෙමයි තිසරණ සරණ ගියේ. අද කුලමල වගේ හරියට නිකන් ළමයි ඉපදෙනකොට තාත්තා බෞද්ධ නම් ළමයි බෞද්ධ. එහෙම බෞද්ධ වීමක් ත්‍රිපිටකේ කොහෙවත් නැහැ. බොහෝ බෞද්ධයෝ තිසරණ සරණ බුද්ධං සරණං ධම්මං සරණං සංඝං සරණං කියවට යටි බෞද්ධ වෙලා නැහැ. බෞද්ධ වෙන්න නම් ಗುಣ දැන පැහැදෙන්න ඕනේ. මේකේ තියෙන උත්කෘෂ්ඨභාවය දැනගෙන කොයි හරි වෙලාවක පින්වත්නි අත් දෙක එකතු කරගෙන තමන්ගේ අභ්‍යන්තරගත හැඟීමකින්ම චිත්ත අභ්‍යන්තරයෙන්ම නැගෙන බලවත් හැඟීමකින් කවුරු කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා සමාදන් වුණා නම් තිසරණ සරණ ගියා නම් අන්න එදාට එයා බෞද්ධයෙක් බවට පත් වෙනවා. ඒ තැනත්තට හැම වෙලේම බුදුරජාණන් වහන්සේ ගැන ධර්ම රත්නය ගැන සංඝ රත්නය ගැන අදහසක් තියෙනවා. වැරදි එනකොට ඒවා අභිභවා අර නැගෙන ගිනි නැගෙනකොට ඇතුලේ ඒ ගිනි නිවෙමින් ඊට වැඩිය ප්‍රබල කුසල ධර්ම නැගෙනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. එන්නේ හැඟීම අපේ ජීවත් කරනවා පින්නත්. එන්නේ හැඟීම අපේ සංසාරික ජීවිතය සුවපත් කරනවා. ඒ ජීවිතය අපේ බය නැති කරනවා. තැති ගැනීම නැති කරනවා. ලොමු දැහැ ගැනීම නැති කරනවා. අපාය මතක් වෙනකොට ලොමු දැහැ ගැන්වෙනවා. ඒක නැති කරනවා. අනාගත භවය මතක් වෙනකොට ලොමු දැහැ ගැන්වෙනවා. ඒක නැති කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච වික්ඛවෝ භයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නයස්සති කියලා. එහෙනම් මේ පින්වත් ඇත්තන්ට අද වගේ වෙසක් පුන් පොහොව දවසක තමන්ගේ හිතේ තුල ත්‍රිවිධ රත්නත්‍රය වඩා හිඳවා ගන්නට අවශ්‍ය කරන
ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානයේ වාසනාව, ප්‍රඥාව මේ විදේශ රටක වාසය කරලා ඉන්න ගමන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි, අද දවසේ පින්වත්නි විශේෂ පුණ්‍යානුමෝදනා කිරීමක් තියෙනවා. ඔබ හැමදෙනා අතරම රැඳිලා මේ සියලු කටයුතු වලට සම්බන්ධ වෙලා කටයුතු කරපු හදිසි අනතුරකින් ඇමරිකාවේදී අප අතරින් වියෝ වූ දුල්ෂාන් මහතා සිහිපත් කිරීමක් අද දවසේ මේ ධර්ම දේශනාවත් එක්ක සිදු වෙනවා. ඒ දුල්ෂාන් සහෝදරයාගේ ප්‍රාණකාරය කුංචි හෝ දුක්ඛ තැනක වාසය කරන්නේ නම් මේ මහඟුපින් හේතුවෙන් ඒ අතන්ට ලැබිලා තියෙන සියලු දුක් කරදර දුර වෙලා සැපෙන් සැපයටපත් වෙලා අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දින උපන් දිනයේ සමරන කුමාරි මහත්මියට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා හැමදෙනාම. ඒ වගේ තම තමන්ගේ සිත් තුළ තියෙන নানা ආකාර ප්‍රාර්ථනාවන්, අදිෂ්ඨාන, යහපත් බලාපොරොත්තු, ඒ වගේ හැම දෙයක්ම තමන් තුළ ජනිත වෙච්ච හොඳ අදහස් මේ වගේ මොහොතක පින්වත්නි අපි ප්‍රාර්ථනා කරොත් අපි තුළ ඊටාම හොඳ හැඟීම් ජනිත වෙච්ච වෙලාවේ එවැනි ප්‍රාර්ථනාවකින් අපිට පුළුවන්කම තියෙනවා සඵල කරගන්න. ඒකෙන් මූලික වශයෙන්ම අපි අද දවසේ මේ ධර්ම දේශනාව සංවිධානය කරන්න. විශේෂයෙන්ම අපිව මෙහෙට වඩමවා ගන්න පින්වත්නි මේ නිලධාරි මණ්ඩලය මහා පරිශ්‍රමයක් දරුවා. මම හිතන්නේ මේ පරිශ්‍රමය පෙබරවාරි මාසෙ වගේ කාලයක පටන් අරගෙන මාත් සමග සාකච්ඡා කරලා නමුත් ලෝකයේ තියෙන තත්ත්වයන් යටතේ අර කලින් සඳහන් කරා වගේ අපි පොඩ්ඩක් අකමැති වුණාම ඒ පිළිබඳ විශ්වාසය ඇති කරවන්න නොකරපු දෙයක් නැහැ. ඇත්තටම කියනවා නම් අපේ ගෞරවනීය කුකුල්පනේ සුදස්සි හම්තුරු මට පෞද්ගලිකව කතා කරපුවා. කතා කරලා කිව්වා බය නැතුව වඩින්න. ඒකට අපේ බෞද්ධ නාලිකාවේ ලොකු හම්තුරු මට කිව්වා වඩින්න ගිහිලා අභිධර්මයේම දෙසන්න කිව්වා. හරි. එහෙම කිව්වා. ඒ ජනතාව වෙනුවෙන් අපි කළ යුතු ලොකු සේවයක් කරන්න ඕනේ. ඉතින් මම ගෞරවයෙන් මේ ස්වාමීන් වහන්සේලා මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම මේ සංවිධානය කරපු නිලධාරි මහත්වරුන් විශාල හැමදෙනාම සාදුකාරය විශාල කැපකිරීමක් කරා පින්නත්. ඒ කැපකිරීමේ අවසාන ප්‍රතිඵලය තමයි අපිට අද දවසේ මට බොහොම සන්තෝෂ වෙන්න පුළුවන් පුණ්‍ය කර්මයක් කරගන්න ලැබුණා. මට මේ ස්ථානයට මේ රටට ආපු දවසේ ඉඳලා පිටතැනකට ආවා කියලා තාම දැනුන්නේ නැහැ. ඒ ඇත්තෝ ඒ තරම්ම මගේ වටේ ඉඳගෙන ලංකාවේ ඉන්නවා වගේ හැඟීම තියවමින්ම කටයුතු කරනවා. ඒ වගේම අද දවසේවත් මේ වෙසක් පුන් පොහොය දවසේත් ඔබ හැමදෙනාම මාත් සමග සම්බන්ධ වෙලා මට ලංකාවේ ඉඳගෙන බණක් කියනවා වගේ අදහසක් ඇති වෙනවා. ඒ තරම්ම මේ ඇත්තන්ගේ ශ්‍රද්ධා සම්පන්න ගුණය අපි දකිනවා. මේ ඇත්තන් තුල ත්‍රිවිධ රත්නත්‍රය වැඩ ඉන්නවා දකිනවා. නමුත් තව ප්‍රබල තව මේ හැඟීම ප්‍රබල කරන්න ඕනේ. තව අකුසල හැඟීම මැඩගෙන යන්න දෙන්නේ නැතුව අපි මේ ත්‍රිවිධ රත්නත්‍රය ගැන තියෙන තමන් තුළ තියෙන හැඟීම තව ප්‍රබල කරන්න ඕනේ. එතකොට තමයි අකුසල යට කරගන්න පුළුවන්. ඒකින්ද ඒ වගේ මේ නිලධාරි මණ්ඩලයේ මහා සේවයක් කරා. විශේෂයෙන්ම ධම්මික මහත්මයා සහ ඒ මහත්මිය ඇතුළු මේ පිරිස ලොකු කැපකිරීමක් කරලා අද මෙවැනි ධර්ම දානමය පුණ්‍ය කර්මයක් මම විතරක් නෙවෙයි ඒ කැප වෙච්ච හැම කෙනෙක්ම පින්නත් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් ඉෂ්ට සිද්ධ කරගත්ත වෙනවා. ඒක ධර්මයේ සඳහන් වෙනවා. විශේෂයෙන් මේ නිලධාරි මණ්ඩලය ඇතුළු මේ අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා වෙහෙස මහන්සි වෙච්ච හැම දෙනෙක් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කරන එක අපේ පරම යුතුයකමක්. එහෙනම් අපි හැමදෙනාම කල්පනා කරමු මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා කයෙන් වෙහෙසුණාද කයෙන් වෙහෙසිච්ච වාරයක් ගානේ ඒ වෙහෙසිච්ච ඇත්තන්ට සංසාරික දුකෙන් අත මිදීම සඳහා අවශ්‍ය කරන කායික සංවරය ඇතිවන්නට මේ මහා පුණ්‍ය කර්මයන් අනුමෝදන් වේවා කියලා සාදු කියනවා. වචනයකින් හෝ කතා කරලා අද දවසේ බණ අහන්න එන්න. යනාදී වශයෙන් වචනයෙන් හෝ වෙහෙසුණා නම් ඒ සියලුම දිනාට වාචසික සංවරය ඇති කරගෙන සංසාර ජීවිතෙන් අත මිදෙන්න හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.
සිතුවිල්ලකින් හෝ යමෙක් වෙහෙතුනාද ඒ සිතුවිල්ලකින් පවා වෙහෙසිච්ච වාරයක් ගානේ මානසික සංවරය ඇති කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබිලා ඒ ඇත්තන්ට නිවන් දකිනා ජාති දක්වා ලැබෙන භවයක් තියෙනවා නම් ඒ කිසිම භවයකදී මේ ලබා දුන්න කල්යාණ මිත්‍ර දානමය පුණ්‍ය කර්මයේ හේතුවෙන් ඒ ඇත්තන්ට කිසිම භවයක බාලයෙක්ගේ ඇසුරකට නම් පත්වන්නට හේතුවක් නොවේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා. අවසානයේදී නිර්වාණ සම්පත්තියම සැලසෙන්න හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මේ ඇත්තන් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන් පවා මේ පින් අනුමෝදන් වේවා. ආශිර්වාදයක් වේවා. සුජීවත්ව වාසය කරන්නේ නම් දෙමාපියන් සුවපත් භාවයට පත් වේවා. මේ ධර්ම මාර්ගයේ ගමන් කළ උතුම් නිවනින් සැනසේවා. සුජීවත්ව වාසය නොකරන්නේ නම් මේ දෙමාපියන් පවා සුවපත් භාවයට පත් වෙලා සුගතිගාමී වේවා. අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා. මේ පින්වත් හැම දිනාටම දේව පීඨ ආරක්ෂාව නිබඳව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ හැම දිනා වෙනුවෙන්ම මේ පරිලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්තන්ද සුගතිගාමී වේවා. ආසන්න වශයෙන් උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ අප හැම දිනාම පින්වත්නි මේ මොහොතේ මේ ධර්ම දේශනා කරේ මම ධර්ම ශ්‍රවණය කරේ නිකන් නෙවෙයි. මේ S2 ලැබුණාට පස්සේ මේක ආරක්ෂා කරලා දුන්නේ. කන් දෙක ලැබුණාට පස්සේ මේක ආරක්ෂා කරලා දුන්නේ. නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරලා දුන්නේ. ඒ වගේම සංසාරේ කරපු වැරද්ද හින්දා කුණු ගොඩකට තල්ලු වුණා වගේ මනුෂ්‍ය භවයක් ලැබුණාම මගේ දරුවාය කියලා නොකානොබී ආරක්ෂා කරලා දුන්නේ. Taman යමක් කන්නේ නැතුව අපි කනවා දිහා බලලා සතුට වෙලා Taman අඳින්නේ නැතුව අපිට අන්දෝල සතුට වෙලා පින්නත් අපි මේ தත්ත්වයටපත් කරලා අද ධර්මය දේශනා කරන්න ඕ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන් தත්ත්වයටපත් කරේ කවුද? අපේ අම්මයි තාත්තයි. එහෙනම් අම්මා තාත්තා වෙනුවෙන් අද අපි මේ ධර්ම සාකච්ඡාව තුළින් අපි හැමදෙනා තුළ ජනිත වුණා වූ යම් පුණ්‍ය ශක්තියක් තියෙනවාද අපේ දෙමව්පියන්ට ඒ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව ලෝකේ කොහේ හරි වාසය කරන්නේ නම් මේ පින් ආශිර්වාදයක් වීමෙන් යත්තන් සනසේවා. ජාති ජරා අනන්ත අප්‍රමාණ සංසාරික දුක් නැති කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය ලැබිලා මේ ජීවිතේදීම නිවේවා කියලා ප්‍රාර්ථනා කරමු. සුජීවත්ව වාසය නොකරන්නේ නම් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වූ පින් හේතුවෙන් යත්තන් පුංචිව දුක් කරදරයක් ඇත්තනක වාසය කරන්න සියලු දුක් කරදර දුර වෙලා අවසාන වශයෙන් උතුම් නිවනින් සනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ හැම දිනාටම පින්වත්නි කරන්නා කියනවා සියලු කටයුතු සාර්ථක වන්නට මේ පින් හේතු වේවා. කරන්නා කියනවා සියලු කටයුතු සාර්ථක වේවා. සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. යම් දුකක් කරදරයක් ග්‍රහ දෝෂයක් අපලයක් වන්නට තිබෙනා මේ සියලු දේවවා දුරීභූත වේවා. හිත මිත්‍රාදී ඥාති මිත්‍රාදී දූ දරුවන් දෙමාපියන් අතර සියලු දෙනා නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. මේ සිත් සතන් තුල නිබඳව කුසල සිත් ජනිත වේවා. කුසල සිත් දුර වේවා. ජාති ජරා අනන්ත ප්‍රමාණ සංසාරික දුක්ඛ ස්කන්ධයෙන් අත මිදීම සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වීරිය අධිෂ්ඨානේ වාසනාව ප්‍රඥාව ලැබේවා. ජාති ජරා අනන්ත ප්‍රමාණ සංසාරික දුක් ගෙවන් කොට ලබන්නා වූ උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට මේ කරගත්තා වූ සියලුම කුසල ධර්මයන් හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැමදෙනාම වන්දනා කරගමු. සබ්බීතියෝ රජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤකිත්තං